ප්‍රශ්න 40ක පේපර් එකක් තියෙන්නේ. ඒකේ ප්‍රශ්න 20යි ප්‍රති ප්‍රශ්න 20ක පේපර් එකක් තියෙනවා. මේ සමහරවිට ඔයාලා කරපු පේපර් එකක් දන්නෙත් නැහැ. මගේ ක්ලාස් ෆිසිකල් ක්ලාස් වෙන ළමයි සහ අලුත් අයට නම් මේ 25ට අලුතෙන් ක්ලාස් අපු වෙන්න කොහොමද මේ පේපර් කෙරෙලා නැහැ. හරි අපි නම් කතා කරමු පේපර් එක. පළවෙනි ප්‍රශ්න ඉඳන් බලා ගන්න. ඔයාලට මේ පේපර් එකත් එක්කලා කොලයකුත් තියාගන්න. හැමෝම මේ පේපර් එක විතර නෙවෙයි කොලයකුත් තියාගන්න. අමාරු වචනයක් ආපු ගමන්ම කොලේ ලියලා තේරුම ලියා ගන්න. තේරුම විස්තර ගන්න තැන් වලදී සමහර විට පේපර් එකේ මදි වෙන්නත් පුළුවන් නේ. ඒ හින්දා අමාරු වචන ලියාගෙන වෙනම කොලයක් තියාගන්න. ඒ කොලේ සිංහල තේරුම ලියා ගන්න. බලන්න පළවෙනි එකම තියෙන්නේ පින්කණේ තොරකල් කජන් අල්මජන් ගොස කොරසිප්සියෝ. හිස්තැනට ඇතුළත් කර හැකි වඩාත් ගැළපෙන දෙය තෝරන්න. සාමාන්‍ය පින්කම් ප්‍රශ්න ඉස්තැන් ප්‍රශ්න 7ක් විතර වගේ තියෙනවා. මෙන්න මේ වගේ කෙටි හිස්තැනකට අදාළ කෙටි වචනයක් තමයි තෝරන්න තියෙන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ ආයෙ කතා කරන්නේ තොඤ්ඤගල් මන්දරමයන් සිම්බුංචංගී පිරුහම්මිදා. වේගින් දංරොක් චුංගිනා අල්ලල් කජෙගු කාමයන් තෙම්නිදා. බලගන්න තොංජංගල් මන්දරමයන්. තොංජං කියන්නේ බැංකු පොත් බැංකු ගිණුමක් මන්දරමයන්. හදනම නම් සිම්බුංචංගී පිරුහම්මිදා. සිම්බුංචං කියන්නේ හැඳුනුම්පත පිරුහම්මිදා අවශ්‍ය වෙනවා. වේගින් දංරොක් චුංගිනා වේගුකින් දන්ඩොක්ෂන් කියන්නේ විදේශීය ලියාපදිංචි සහතිකය. එහෙම නැත්නම් විදේශීය හැඳුනුම්පත ඊනා කියන්නේ හෝ කියන අර්ථය තියෙන තැන වේගුකින් දන්ඩොක්ෂන් ඊනා විදේශීය හැඳුනුම්පත හෝ ඉස්තනතර කජිකු කාමයන් තෙම්නිදා. කජිකු කදා කියන්නේ රැගෙන යනවා කියන එක. කජිකු කාමයන් තෙම්නිදා රැගෙන ගියාම හරි. එහෙම ගියාම ඇති කියන අර්ථය තියෙන්නේ. ඒතර ඉස්සරහ දෙනවා නිපාතේ අල් රල් අල්රල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නාම පදයක් එකතු වෙන්න ඕන. බලන්න නාම පද හතරක් තියෙන උත්තර හතරේ එක කාද කියන්නේ කාඩ් එක යොගොන් පාස්පෝර්ට් එක ගුවන් බලපත්‍රය සින් චොන්සෝ අයදුම් පත්‍රය ඉරියොක්සෝ ජීවදත්ත පත්‍රික නැත්නම් CV එක. ගැළපෙන උත්තරය වේගින් දංගක් චොංිනා දේශීය ලියාපදිංචි සහතිකය හෝ යොගොන් කාඩ් එක කාද නෙවෙයි යොගොන් ගුවන් බලපත්‍රය. කජු කාමයන් තෙම්නිදා උත්තරේ 2. දෙවෙනි ප්‍රශ්නය රූපස ප්‍රශ්නයක් තියෙන්නේ. පළවෙනි එක කල් කියන්නේ පිහිය කාවි කතුර චොත්කරක් කියනවා කෑමල්ලන කුරුද චොප්ස්ටික් කියන්නේ අපි චොප්ස්ටික්. ඊළඟට සුත්තරක් කියනවා හැන්ද. උත්තරය 2 sorry උත්තරය 2. ඔයගොල්ලෝ උත්තර දෙන අය හයියෙන් කතා කරන්න පැහැදිලිව ඇහෙන්න. බයනතු කතා කරන්න. තුන්වෙනි ප්‍රශ්න බලන්න මොනිකා සිවා චොනන් හංජංවල හරයකු හම්මිදා. කරෙසෝ චොම්සිම් සිගන්නේ හිස්තනක් තියෙනවා අනේනේ කගරු හෙස්මිදා. මොනිකා සිවා චොනන් මොනිකා මහත්මිය සහ මොනිකා සහ චෝ මම හංජංවල හරයකු හම්මිදා. කරෙසෝ එමනිසා චොම්සිම් සිගන්නේ චොම්සිම් සිගන් දවල් කෑම වෙලාවේ හිස්තනක් තියලා අනේනේ කගරු හෙස්මිදා. අනේනේ කදා කියනවා බැංකුවට යනවා කියන එක. කගරු හෙස්මිදා යන්න තීරණය කෙරුවා. යන්න කතා කරගත්ත කගරු හෙස්මිදා යන්න තීරණය කෙරුවා. පළවෙනි උත්තරේ තියෙනවා කිජන් නෙවෙයි මේක කජන් වෙන්න ඕනේ. කජන් කියන්නේ වඩාත්. ඊළඟට පොතොන් සාමාන්‍යයෙන් ඔරේ කියන්නේ කාලයකට පස්සේ කියන්නේ අපි කාලෙකින්. කාලයකට පස්සේ කච්චි එකට එකතු වෙලා කියන අර්ථය තියෙන්නේ. තරෙන්නන කරේසෝ චොම්සින් සිගානේ කච්චි අනේනේ කගිරු හෙස්මිදා බැංකුවට යන්න තීරණය කෙරුවා. උත්තරේ 4. හතරවෙනි ප්‍රශ්නේ වෙන හතරවෙනි ප්‍රශ්නෙට Chumarenen potonchibeso. Stanatela telebonal pomionso strimnida. Hakkam sopinharu sine kaltedu ismida. Chumal can Satyante. Chumarenen Satyante di
පොතොන් සාමාන්‍යයෙන් චිබෙසෝ ගෙදර සිට ගෙදරදී ස්ථානක් තියෙනවා ටෙලිවිජනල් පෝමියොන්සෝ ටීවී බලමින් පෝමියොන්සෝ ඕමියොන්සෝ පොබේ තියෙන ඕමියොන්සෝ කියන්නේ යමක් කරමින් කියන අර්ථය තියෙන්නේ ස්විම්නිදා විවේක ගන්නවා කක්කම් ඉඳහිට කලාතුරකින් ෂොපින් හරෝ ෂොපින් කිරීමට සිනේ කල්තෙදු ඉස්මිදා සිනේ කියන්නේ නගරය කියන එක කල්තෙදු ඉස්මිදා යන අවස්ථාත් තියෙනවා බාන උත්තර හතර චොන්සෝ හජිමන් චොන්සෝ හාදොරෝ චොන්සෝ හගොනා චොන්සෝ හරයගු පොතොන්චි බේසෝ සාමාන්‍ය ගෙදින්ද යන චොන්සෝ හජිමන් මෙතන චොන්සෝ කියන්නේ පිරිසිදු කිරීම චොන්සෝ දා කියන්නේ පිරිසිදු කරනවා කියන්නේ හිමන් මොනෝතෙන් ඊට වඩා විරුද්ධ ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ ඒ කතා කරන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ ඒ හින්දා චොන්සෝ හජිමන් කියන ක්‍රියාව පෙන්නේ නැහැ චොන්සෝ හාදොරොක් මෙතන තොරක් හදා කියලා කියන්නේ ව්‍යාකරණ කියන්නේ අපි දන්නවා යමක් නියම කරනවා නියෝග කරනවා ඒ වගේ අර්ථයක් තියෙන හදොරක් හසෙයෝ හදොරකේයෝ ඒ වගේ මෙතන කියවෙන්නේ චොන්සෝ හදොරක් පිරිසුදු කිරීමට කියන අර්ථය තියෙනවා ඊළඟට චොන්සෝ හගෝනා හෝනා වලින් සහ එමෙන්ම ඒ වගේම කියන අර්ථය තියෙනවා චොන්සෝ හගෝනා පිරිසුදු කිරීම හෝ පිරිසුදු කරනවා ඒ වගේම කියන අර්ථයක් තියෙනවා චොන්සෝ හරයගු පිරිසුදු කිරීමට හරයගු දැම්මම නම් ක්‍රියාව කිරීමට කියන අර්ථය පෙන්නනවා උත්තර ගැලපීම බැලුවාම ගැලපෙන උත්තරේ තුන්වෙනි උත්තරය තුන්වෙනි උත්තරේ චොන්සෝ හගෝනා ටෙලිවිජනල් පෝමියොන්සෝ සිම්නිදා පිරිසුදු කිරීම හෝ ගෙදර පිරිසුදු කිරීම හෝ ටෙලිවිෂන් බලමින් ටීවී බලමින් විවේක ගන්නවා උත්තරේ 3 ඊළඟට බලන්න පස්වෙනි ප්‍රශ්නේ ඔයාලට ගැටලුවක් තියෙනවා නම් කතා කරද්දී chat එකේ මැසේජ් එකක් හැටියට දාන්න එහෙම නැත්නම් කියන්න මැසේජ් එකක් හැටියට දාන එක ලේසි බාලේ විදිහට උත්තරේ දාන්න පුළුවන් ඔයාලට පස්වෙනි ප්‍රශ්නේ 한국에서는 자생보다 나이가 어린 사람에게 반말을 사용합니다. 하지만 자신보다 나이가 스나티라 처음 맞는 사람에게는 높임말을 써야 합니다. 한국에서는 코리아베디 자신보다 තමන්ට වඩා 나이가 어린 사람에게 나이 කියන්නේ වයස 어린 කියන්නේ අඩු එස අඩු 사람에게 පුද්ගලයන්ට පන්මල් සයන්හම්මිදා එතන පන්මල් කියලා කියන්නේ අවිධිමත් කතනය කියන එක නොපින්මල් කියන්නේ ගෞරවණීය කතනය පන්මල් කියන්නේ සාමාන්‍ය කතනය භාවිතා කරනවා සයන්හම්මිදා භාවිතා කරනවා හජිමන් නමුත් චසින්පුදා නයිගා චසින්පුදා තමන්ට වඩා නයි වයසෙන් ස්ථානත් තියලා චෝමන්නන සරම් මේ කියන චෝමන්නනන් සරම් මුල්ම වතාවට හමුවන චෝම් කියන්නේ මුල්ම වතාවට මන්නන් හමුවනු සරමේගේ පුද්ගලයන්ට නොපින්මර සොයහම්මිදා නොපින්මල් කියන්නේ ගෞරවණීය කතනය සොයහම්මිදා භාවිතා කරනවා මෙතන හිස්තන බලන්න ගලපන විදිහ අපේ හජිමන් කියලා තියෙනවා නමුත් චසින්පුදා නයිගා මෙතන අපි ඉස්සර කතා කරන්නේ වයසින් අඩු අය ගැනනේ මෙතන නමුත් කියලා ඊට විරුද්ධව කතා කරනවා චසින්පුදා නයිගා තමන්ට වයසින් තල්ලාදෝ පරදා කියන්නේ වෙනස් කියන එක තරදා වෙනස් තල්ලාදෝ වෙනස් වුණත් චොගෝදෝ චොක්තා කියන්නේ අඩුයි කුඩායි පොඩි ඒ වගේ අර්ථයක් තියෙන චොගෝදෝ අඩු වුණත් ආදෝ ඕදෝ මුකුබේ බයිතා කරලා කියනවා දැන් තල්ලාසෝ ආසෝසෝ භාවිතා කරලා තියෙන තල්ලාසෝ වෙනස් නිසා චොගෝසෝ අඩු නිසා මෙතන හේතුවක් කියවෙන්න බෑ හේතුවකට ගැලපෙන වාක්‍යයක් නෙවෙයි ඉස්සෙල්ලා තියෙන්නේ යටින් තියෙන්නේ ඒ හින්දා ගැලපෙන උත්තරේ එන්න ඕන
අඩු උනත් කියන උත්තරේ ඊට පහලින් තියෙන විස්තරෙත් එම වෙන්නේ අඩු උනත් උත්තරේ චොගෝදෝ නයිගා චොගෝදෝ චෝමන්න සරම්මේගේ මුල්ම වතාවට හැම පුද්ගලයන්ට නොපින්මර සොයම්මුදා ගෞරවනීය කතනය භාවිතා කරනවා. අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. මෙහෙම බලන්න 22ක් කොහොම සීට් එක දාන්නේ එළියෙන්? හයවෙනි ප්‍රශ්නේ Chinanchue Chumunhan Molgone Ajek Tochakaji Ansmida Chigam Paro Karachewe Chona Heso බලන්න Chinanchu ගිය සතියේ Chumunhan Molgone Chumunhan ඇනුම් කරන ලද ඇනුම් කරපු මුල්ගොන් භාණ්ඩ ගිය සතියේ ඇනුම් කරපු භාණ්ඩ අජික් තවමත් Tochakaji Ansmida තුචක් හදාගෙන ළඟා වෙනවට තුචක් හජාස්මිදා ළඟා වුණේ නැහැ. ලැබුණේ නැහැ. චිගම් පරෝ චිගම් කියේ දැන් පරෝ කියන්නේ එසැනින් මේ දැන් කියන අර්ථය තියෙන. දැන් චිගම් කියන එක තවත් සංකීර්ණ කරනවා පරෝ කියලා. චිගම් පරෝ මේ දැන්ම කරෝචේ කොරේචෝ කියනවා ගොනුතුන් පාර ආයතනයන්ට. කොරේචෝයේ චෝනාහෙසෝ කෝල් කරලා අනුත්තර අතර සයොන්හරය ගොහම්මිදා ඔරය ගොහම්මිදා කියන්නේ යමක් අවශ්‍ය කිරීමට අවශ්‍ය කියන අද තියෙන්නේ සයොන් හදා කියන්නේ භාවිතා කරනවා සයොන්හනන් පියනිම්මිදා පියනිම්මිදා කියලා කිව්වහම අපි දන්නවා යම් දිශාවකට යම් පැත්තකට නැඹුරුයි කියන අර්ථය තියෙන්නේ භාවිතා කරන පැත්තට නැඹුරුයි භාවිතා කරනවා හැබැයි යම් දිශාවකට යම් ආසන්නව ප්‍රකාශ කරනවා පගින් හරය ගොහම්මිදා පගින් හදා කියන්නේ පරීක්ෂා කරනවා කියන එක පරීක්ෂා කරන්න ඕනේ වගිනහනන් පැනිමිද්දා පරීක්ෂා කරන පැත්තට නැඹුරුයි ගැලපෙන උත්තර වෙන්නේ උත්තරේ 3 වගිනහර ගෝහම්නිදා පරීක්ෂා කරන්න ඕනේ පරීක්ෂා කළ යුතුයි කියන අර්ථය තියෙනවා 7 වෙනි ප්‍රශ්නය Vägen inraptionsinte så hangoral beulsitsmida. Hango sobal törörmion. Snatira soya hammida. උත්තර හතර බලන්න නාමපදයක් එන්න ඕනේ නේද? උත්තර හතර බලන්න ඉරියක්සෝ. ඉරියක්සෝ කියන්නේ CV එක ජීවදත්ත පත්‍රිකාව. දෙක සින්චොන්සෝ. සින්චොන්සෝ කියන්නේ අයදුම් පත්‍රය. තුන පොගොසෝ පොගොසෝ කියන්නේ වාර්තාව. හතර කෙයක්සෝ කියනවා ගිවිසුම. බලන්න ආයෙ විස්තර කරන්නම් වාක්‍ය වේගුක් ඉන්දියාක්ෂෝන් සෙන්ටර් විදේශීය කම්කරු සහයෝගිතා මධ්‍යස්ථානයේදී හාන්ගුගරල් බෙවුල්සි ඉස්මිදා හාන්ගුගෝ කොරියානු භාෂාව බෙවුල්සි ඉස්මිදා ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා බෙවුදා කියනවා ඉගෙන ගන්නවට also ඉත්තා එකතු කරනවා යමක් කරන්න පුළුවන් කියන එක අර්ථවත් කරන්න බෙවුල්සි ඉස්මිදා ඉගෙන ගන්න හැකියාව තියෙනවා ඉගෙන ගන්න පුළුවන් හාන්ගෝ සෝබතර රමියන් කොරියානු භාෂාව ඉගෙන ගන්නව නම් උත්තරේ දෙක නේද සින්චොන් සරල් සොයා හම්මිදා අයදුම් පත්‍රයක් පිරවිය යුතුයි අයදුම් පත්‍රය ලියනව නෙමෙයි පුරවනවා කියන අර්ථය තියෙන්නේ අයදුම් පත්‍රයක් පුරවන්න ඕනේ උත්තරේ දෙක වෙනවා 8 වෙනි ප්‍රශ්නෙට 8 වෙනි ප්‍රශ්නේ දෙනවා අදිස්සියේ කයක් කිගානි තන්නස්මිදා කරසොතාම්චුවේ කොයන්ගේ ඉස්තනතර හම්මිදා අදිස්සිය අදිද්ගේ කයක් කිගන් කියන්නේ ගෙවුසුම් කාලය කයක් කියන්නේ ගිවිසුමක් කිගන් කියන කාලය. කයක් කිගන් ගිවිසුම් කාලය තොන්නස් මෙදා අවසන් වුණා. කරසෝ එම්මනිසා තාම්චු ලබන සතියේ පුයන්ගේ ගමට
චුමුන් හන්දාගු හම්නිදා. චුමුන් හදා කියන්නේ ඇනෝම් කරනවා. පෙදල් හන්දගු හම්නිදා. පෙදල් හදා කියන බෙදා හරිනවා. තොරා කන්දගු හම්නිදා. තොරා කදා කියනවා යනවා. සුගේ හන්දගු සුගේ හන්දගු හම්නිදා. සුගේ හදා කියන්නේ හඳුන්වා දෙනවා. ගැලපෙන උත්තරේ 3 තොරා කන්දගු හම්නිදා ලන්න ඕන යන්න යා යුතුයි කියන අර්ථය තියෙන්නේ. නවවෙනි ප්‍රශ්නය ප්‍රශ්නයක් තියෙන්නේ නේද මේක? පළවෙනි ප්‍රශ්නේ නවයට ඇවිල්ලා තියෙන්නේ. එක කබන් බෑගය දෙක කොන්චෙක් හම්පත තුන සුචොප් කියනවා අර පොකට් බුක් එකට හතර අන්ගයම් ඇස් කන්නාඩි උත්තරේ එක කබක් බෑගයක් මම 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා තාම් අන්නේ මුනේ තේහන් සොල්මේ උගුරු මන්නන් ගොසන් මෝසිම් නිකා තාම් පහත අන්නේ මුන් කියන්නේ දැන්වීම තේහන් සම්බන්ධව පහත දැන්වීම සම්බන්ධව සොල්මයන් ඔරෝ විස්තරයට මන්නන් ගොසන් මෝසිම් නිකා ගැලපෙන දෙය කුමක්ද දැන්වීම තියෙනවා මේ විදිහට වේයෝගෙන් කලුජාවා හම් කහනන් හන්ගාවි හෙන්සා වේයෝගෙන් කලුජා කියනවා විදේශීය කම්කරුවන් වා කියනවා සමග විදේශීය කම්කරුවන් සමග හම් කහනන් එකට කරන හංගාවි හෙන්සා හංගාවි කියන්නේ චූසොක් කියන එකට චූසොක් හෙන්සා උත්සව ක්‍රියාකාරකම්. ඒතර මෙතන කියමන්නේ විදේශීය කම්කරුවන් සමග එකතු වෙලා කරන චූසොක් උත්සව සම්බන්ධව දැන්වීමක් තියෙන්නේ. ඉල්සි දිනය සහ වේලාව ඊටොන් සිබ් යුග්නියන් පෝල් සිබ්සයිල් 2016 වර්ෂයේ 9 වෙනි මාසේ 14 වා කියනවා වායෝඑල් ඊට සිබ් යුගෙල් මොක් 16 මොක් කියනවා බ්‍රහස්පති ඉඳන් මොග්යෝල් කියන එක 2016 9 වෙනි මාසේ 14 ඉඳලා 16 වෙනකම් චාන්සෝ ස්ථානය කම්බොක් ගුන් කියනවා කම්බොක් රජමාලිගාව චම්ගාබි කියන්නේ සහභාගී වෙන්න අවශ්‍ය කරන ගාස්තුව මොරියෝ නොමිලේ නෙයොන් විස්තරයක් තියෙනවා හන්බොක් ඉප්කි මේකේ අරමුණු මේ හෙන්සයිගේ අරමුණු හන්බොක් ඉප්කි මිත් හංගොක් චොන්තොන් නුරේ චෙහොන් සොම්පයොන් මන්දල්ගි දන් හන්බොක් ඉප්කි හන්බොක් ඇඳීම මිත් සහ හන්ගොක් චොන්තොන් නොරේ හංගොක් චොන්තොන් කොරියාවේ සාම්ප්‍රදායික නොරේ ක්‍රීඩා කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා චෙහොන් අත්දැකීම කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා අත්දැකීම් සොම්පයොන් මන්දල්ගි සොම්පයොන් කියන කෑම මන්දල්ගි සැදීම සොම්පයොන් මන්දල්ගි දන් ආදිය අපිට මේ උත්සවයට සහභාගී වුණාම මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියලා කියන්නේ හම්බොක් අඳින්න පුළුවන් කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩාවල අත්දැකීම් ලබා ගන්න පුළුවන් සොම්පයොන් හදන්න පුළුවන් ඊළඟට තියෙනවා චූසොක් නල් කියන්නේ චූසොක් දවසට කෝවල්සි බොයිල් 9 වෙනි මාසේ 15 චොංබොක් ගුන් ඉප්චන්යෝ මොරියෝ චොංබොක් රජමාලිගාවට නැත්නම් චොංබොක් ගුන් එකේ ඉප්චන්යෝ ඇතුල්වීමේ ගාස්තුව මොරියෝ නොමිලේ මෙතන චම්ගාබි කියන්නේ මේ ඉවෙන්ට් වල සහභාගී වීම ගාස්තුව නොමිලේ හැබැයි ඇතුල්වීමේ ගාස්තුව නොමිලේ දෙන්නේ 9 වෙනි මාසේ 15 කියන 17 ඉඳලා 16 වෙනකන් තියෙන්නේ 15 කියන දවසේ තමයි ඇතුල්වීම නොමිලේ තියෙන්නේ සහභාගී වෙන මේ කියන දේවල්ට සහභාගී වෙන නොමිලේ තියෙනවා දවස් 3ේම හැබැයි ඇතුල්වීමට ගාස්තුවක් අය කරනවා 15 වෙනිදා හරියට චූසොක් දවසට ඇතුල්වීම ගාස්තුව නොමිලේ අපිට තියෙන්නේ මේ විස්තරයට ගැලපෙන අදහස තියෙන මොන උත්තරද කියලා බලන්න තියෙන්නේ පළවෙනි උත්තරය තමයි චම්ගා මිනන් නේහම් තෙම්නිදා සහභාගී වීමේ ගාස්තුවක් ගෙවන්න ඕනේ මෙතන තියෙනවා චංගා බී මොරියෝ කියලා මොරියෝ කියන්නේ නොමිලේ කියන එකනේ සහභාගී වෙන ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ හින්දා මේ ප්‍රකාශය වැරදි දෙවෙනි උත්තරේ කූවල් සිප්සයිල් පුත්තෝ ඊතල් තොංගාන් හම්නිදා කූවල් සිප්සයිල් පුත්තෝ 9 වෙනි මාසේ 14 වෙනිදා ඊතල් තොංගාන් දින දෙකක් පමණ හම්නිදා පවත්වනවා
14 16 දින 3ක් නේද? ඒ හින්දා ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. තුන්වෙනි එක 한국 전통 노래를 해볼 수 있습니다. 한국 전통 노래 කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා 해볼 수 있습니다. කරලා බලන්න පුළුවන්. කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා කරලා බලන්න පුළුවන්. මෙතන මේ නියම් කියන එකේ තියෙනව නේද 한국 전통 노래 체험 කියලා. කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා අධ්‍යක්ීම් කියලා. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. ඊළඟට හතරවෙනි තැන තියෙනවා හෙන්සක් ඉගන්චුන්. උත්සවය පැවැත්වෙන කාලය අතර 경복궁 입장료는 무료입니다. 경복궁 입장료. 경복궁 වලට ඇතුළත් වීම නොමිලේ. මෙතන තියෙනවා චූසොක් නාල් ෂිප් පෝවල් ෂිප් ඔයිල් 경복궁 입장료 මුරිය කියලා. ඒ කියන්නේ 9 වෙනි මාසේ 15 විතර ඇතුළත් වීම නොමිලේ. කාලය පුරාවටම ඇතුළත් වීම නොමිලේ නෙවෙයි. උත්තරය ගැලපෙන උත්තරය මෙතනින් තුන්වෙනි උත්තරය. 한국 전통 노래를 해볼 수 있습니다 කියන එක. උත්තරේ 3. පළවෙනි ප්‍රශ්නය ප්‍රස්තාරයක් තියෙන්නේ. සාමාන්‍ය ප්‍රස්තාර 3ක් විතර පේපර් එකේ තියෙනවා දැනට නිර්මාණ පේපර් වලත්. ඒ හින්දා ප්‍රස්තාර වල අනිවාර්යයෙන්ම ලෑස්තිලා යන්න ඕනේ. තාම් කරපේ තෙහන් සොල්මියෝරු මන්නන් ගොසන් මොසින්නිකා. තාම් පහත කරපේ තෙහන් ග්‍රාෆ් එකක් ගැන කියන්නේ සොල්මියෝරු ස්තරයට මන්නන් ගොසන් මොසින්නිකා ගැලපෙන දේ කුමක්ද? 직장 생활에 힘들다고 느낄 때 직장 생활 කියන්නේ ආයතන ජීවිතය. 힘들다고 මහන්සි කියලා 느낄 때 දැනෙන වෙලාව. ආයතන ජීවිතය එපා වෙන්නේ මොන වගේ වෙලාවකටද කියන එක තමයි අසරලව කිව්වොත් අපේ දීර්ඝ කිව්වොත් මේ ආයතන ජීවිතය එපා වෙන්නේ මොන වගේ වෙලාවකටද කියන කියන්නේ. බලන්න යටින් තියෙනවා අවස්ථා හතරක්. ඉස්සෙල්ලම කියනවා අපල්තේ අසනීපුණු වෙලාවට. ඒ උත්තරේ දීපුවා කී දෙනෙක් ඉන්නවද? 135ක් ඉන්නව නේද? සම්සික් ඕපරු. ඊළඟට තොන්යුවා මුංජගා සෙන්ගියසල්තේ. සේවකයන් සමග ගැටලුවක් ඇති වුණ වෙලාවට. ජීවිතේ පාවෙනවා කියන ඉන්න 38ක්. ඊළඟට යාගන් හල්තේ. රාත්‍රී වැඩ කරන විට කියන උත්තරේ දීපුවා 115ක් ඉන්නවා. යුගාරල් මාම්දරෝ මුත්සල්තේ. නිවාඩුව Tamanට අවශ්‍ය වෙලාවට අපිට කැමති වෙලාවට භාවිත කරන්න බැරි වීමට. ඒ උත්තරේ දීපුවා එනවා 112ක් ඉන්නවා. මේ ආයතන ජීවිතේ එපා වෙන්නේ මොන වගේ අවස්ථාවද? ප්‍රශ්න වල උත්තර දෙන්න පිළිවෙල තියෙන්නේ මේක. මෙතෙන්දී වැඩිම පිරිසක් උත්තර දීලා තියෙන්නේ සේවකයන් සමග ගැටුම් ඇති වුණ වෙලාවට ආයතන ජීවිතේ එපා වෙනවා කියලා. අඩුවෙන් උත්තර දීලා තියෙන්නේ නිවාඩුව Tamanට අවශ්‍ය ආකාරයට ගත ගන්න බෑ කියන එක. නිවාඩුව තමයි අවශ්‍ය ආකාරයට භාවිත කරන්න බෑ කියන උත්තරේ තමයි අඩුවෙන් දීලා තියෙන්නේ. අහන්නේ අපි ප්‍රශ්න අහන්නේ විස්තර ගැලපෙන එකනේ. උත්තර හතරෙන් බලමු මේ විස්තර ගැලපෙන්නේ මොකද්ද කියලා. 1 යාගන් හල්තේරනන් තෙදබි තුබොන්චෙරු මන්ස්මිදා. යාගන් හල්තේ රාත්‍රී වැඩ කරන විට තෙදබි උත්තරය රාත්‍රී වැඩ කරන විට කියන උත්තරය තුබොන්චෙරු මන්ස්මිදා. දෙවණියට වැඩි බලන්න එකට තියෙන්නේ සේවකයන් සමග ගැටුම් ඇති වුණාම කියන එක දෙවණියට තියෙන්නේ අප්පල් දැසිනේ පුණා කියන උත්තරය. ඒකින්ද පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. 2 තොන්යුවා මුංජගා සෙන්ගිසල්තේරානන් තෙදබි චොල්පංින්නිදා. සේවකයන් තොන්යුවා මුංජේ සේවකයන් සමග ගැටලු සෙන්ගිසල්තේ ඇති වුණ අවස්ථාවලදී කියන තෙදබි උත්තරය චොල්පනින්නිදා. චොල්පන් කියන්නේ භාගයක් කියන එක. 100ට භාගයක් නම් 150ක් වෙනවා. 100ට 30ටයිනේ තියෙන්නේ. ඒ කියන්නේ උත්තරේ වැරදි. අපල්තේ පොදා යාගන් හල්තේ හිම්දන්දනන් තෙදබි මන්ස්මිදා. අපල්තේ පොදා
අසනීප වුණ වෙලාවට වඩා යාගන් හල්තේ රාත්‍රී වැඩ කරන විට හිම්දල් දානන් මහන්සිය කියන තෙදබේ උත්තරය මන්ස්මිදා වැඩි බලන්නේකෝ අපල්තේ පොදා කියන්නේ මීට වඩා කියන එකනේ 135ක් තියෙන එතන යාගන් හල්තේ යාගන් හල්තේ 15යි උත්තරය වැඩි කියන එක ගැලපෙන්නේ නැහැ නේද අසනීපුණාම කියන උත්තරය තමයි වැඩි බව තියෙන්නේ උත්තරය ගැලපෙන්නේ නැහැ හතරවෙනි උත්තරය කියනවා සුගාදර් මාම්දරු මුත්සල්තරානන් තෙදාබේ කජං චොක්ස්මිදා සුගාරල් නිවාඩුව මාම්දරු මුත්සල්තේ තමන්ට හිතන ආකාරයට භාවිත කරන්න බැරි වෙන විට කියන උත්තරය කජං චොක්ස්මිදා වඩාත් අඩුයි ඒක හරි නේද 112යිනේ 112 කියලා කියන්නේ මෙතනින් තියෙන අඩුම ප්‍රශ්නතේනේ ඒ උත්තරය හරි ඒ කියන්නේ ගැලපෙන උත්තරය ප්‍රශ්නයට අනුව හතරවෙනි උත්තරය උත්තරය 4 12 වෙනි ප්‍රශ්නෙට යන්න ඊසරමේ චිගබන් මොසිම්නිකා ඊසරමේ මේ පුද්ගලයාගේ චිගබ් ප්‍රකියාව මොසිම්නිකා කුමක්ද කෙලින් උඩින්ම තියෙනවා KMS කියලා ඊළඟට ඊතේගේ සාවේතේම් කිචා KMS කියන්නේ මොනවා හරි ආයතනයක් සම්බන්ධව තියෙන දීපු නම ඊතේගේ කියන්නේ මේ පුද්ගලයාගේ නම ඊතේගී සාවේතීම් කියන්නේ යා වැඩ කරන කණ්ඩායම අංශය කිචා කියන්නේ යාගේ තනතුර ඊළඟට මෙතන තියෙනවා ඒකට www.kmsnews.com කියලා උත්තර එක නේද? ඊළඟට ලිපිනය තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා වෙබ්සයිට් එකක් තියෙනවා ලිපිනය තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා අහන ප්‍රශ්නය එයාගේ රැකියාව තනතුර කොහොමද කියන එක තනතුර කිචා කියන එක නේද උත්තරය පළවෙනි එක කිචයිම් නිදා වාර්තාකරුවෙකු තමයි කිචා කියන්නේ වාර්තාකරුවා කියන එක රිපෝටර් දෙක ඊතේගිම් නිදා ඊතේගි කියන්නේ නමනේ ඊතේගිම් නිදා සාවේතීම් නිදා සාවේතීම් කියන්නේ යා කන්න වැඩ කරන කණ්ඩායම ඊළාට කුම්මෙන් පන්සම් නිදා කුම්මෙන් පන්සම් කියන්නේ මේ KMS කියන කෙටි කරලා තියෙන කුම්මෙන් පන්සම් කියන්නේ විකාශන ආයතනයේ නම පන්සම් කියන්නේ විකාශන ආයතනය කියන එකට කුම්මෙන් පන්සම් කියන්නේ මේ විකාශන ආයතනයේ නම මෙයාගේ රැකියාව කිචා වාර්තාකරු උත්තරේ 1 13 තාම් තනවා වංගේ ඉන්නන් ගොසන් මොසිම් නිකා තාම් තනෝ පහත වචනය සමග වංගේ ඉන්නන් සම්බන්ධයක් තියෙන ගොත් දෙය මොසිම් නිකා කුමක්ද පහත වචන සමග සම්බන්ධයක් තියෙන දෙය කුමක්ද මෙන්න මේ වචන ටිකත් එක්කලා පෙන්ලා දෙන වචන ටිකත් එක්ක සම්බන්ධයක් තියෙන වචනය මේ උත්තර හතරේ මොකද්ද කියලා අහන්නේ පළවෙනි එක දෙනවා චූසොක් කොංබොක්චොල් මංගලල් කළුජයන චූසොක් කියන්නේ චූසොක් එකට ඔය මලවුන් සීකල පවත්වන අවුද්ද කොංබොක් ජොල් කියන්නේ ජාතික නිදහස් දිනය හංගල් නල් කියන්නේ කොරියානු භාෂාව කොරියානු හොඩිය නිර්මාණය කිරීම සම්බන්ධව සමරන්න දිනය හංගල් ලල් මේක හංගල් ලල් කියලා උච්චාරණය හංගල් ලල් කළුජයනල් කියනවා සම්පරු දිනයට මේ ඔක්කොම රජයේ නිවාඩු දවස් බලන්න උත්තර 4 1 යක්සුක් පොරොන්දු 2 චිමි විනෝදාංශ 3 කොංහියෝල් කියන්නේ පොදු නිවාඩු දින 4 චිබ්දරි
ගැට ගෙවැදීම. ඔයගොල්ලෝ උත්තර මාක් කරනකොට තමන් ගේ පේපර් එකේ උත්තර මාක් කරගන්න. මම පේපර් එක අපිට print out ගන්න කියලා කිව්වනේ. ස්ක්‍රීන් එකේ ඉරියන් අඳින්න එපා. ඊළඟට 17 වෙනි ප්‍රශ්නෙට යන්න. සාතර ප්‍රශ්නව කගයෝගේ ඔරදා. කගයොක් කියන එක වටහන් කරලා තියෙනවා ඔරදා. කගයොක් කියන්නේ මිල. ඔරදා කියන්නේ වැඩි වෙනවා කියන එක. සාමාන්‍යයෙන් මෙන්න මේ අපිට මේ ඔරදා කියන එකේ තේරුම තමයි හොයන්නේ. පාස් වෙන තමයි කගයොක් කියලා වචන දීලා තියෙන අපිට තේරුම අඳුරගන්න පහසු වෙන්නේ. සොන්තෙක් තෙදා තීරණය වෙනවා. ඉන්සන්තදා කියන්නේ වැඩි දියුණු වෙනවා වැඩි වෙනවා. ක්ෂණාදා කියනවා වෙනස් වෙනවා. මාරු වෙනවා. යුචිදා කියනවා පවත්වාගෙන යනවා කියන එක. සමාන තත්ත්වයක පවත්වාගෙන යනවා. සමාන ආකාරයට පවත්වාගෙන යනවා කියන එක. මෙතන වරදා කියන්නේ වැඩි වෙනවා කියන එකනේ. යාළුවෝ උත්තරේ දෙක නේද? දෙක තමයි. ඉන්සන්තදා. දියුණු වෙනවා වැඩි වෙනවා වැඩි දියුණු වෙනවා කියන අර්ථය තියෙන. බලන්න 15 වෙනි ප්‍රශ්නෙට යනවා. ඡේද ප්‍රශ්නයක් තියෙනවා. ඒකරන් මෝසේතයන් කරිම්මිකා. ඒකරන් මේ ඡේදය මෝසේතයන් කරිම්මිකා මොනව සම්බන්ධ ඡේදයක්ද? chonan petanameson tuanimida. chonan mama petanameso on tuan. petanameso Vietnamese සිට on පැමිණි තුවන් මිදා තුවන් වෙනවා. 한국 건설 회사에서 근무하게 되어서 얼마 전에 한국에 왔어요. 한국 건설 회사에서 한국 코리아노 건설 회사 කියනවා ඉදිකිරීම් ආයතනයක 근무하게 돼서 වැඩ කරන්න නියමිතව. 얼마 전에 한국에 왔어요. 얼마 전 ටික දවසකට කලින් 한국에 왔어요. 코리아වට ආවා. 저는 보통 퇴근 후에 저는 මම 보통 사මාන්‍යයෙන් 퇴근 후에 වැඩ අවසන් වුණාට පස්සේ 한국 수업을 듣기 때문에 편일에는 좀 바쁩니다. 한국어 수업 코리아노 භාෂා පාඨමාලාවක් 듣기 때문에 හදාරන නිසා 평일에는 평일 කියන්නේ සතිය දවස්වල 좀 바쁩니다. 좀 ටිකක් 바쁩니다 කාර්ය බහුලයි. වැඩ අවසන් පස්සේ කොරියානු භාෂා පාඨමාලාවක් හදාරන නිසා සතිය දිනවල ටිකක් කාර්ය බහුලයි. කරගෝ ඒ වගේම තුමාරෙනන් සතියන්තේ චාමල් චගෝනා චාමල් චදා කියන නිදා ගන්නවා. මෙතන කෝනා කියන්නේ හෝ කියන අර්ථය කියවෙන්නේ චාමල් චගෝනා නිදා ගැනීම හෝ චොන්සොරල් හෙන්නන්දේ චොන්සෝ හදා කියන්නේ පිරිසිදු කරනවා කියන එකට. චොන්සොරල් හෙන්නන්දේ පිරිසිදු කරනවා තාම් චුපුත්තොනන් ලබන සතියේ සිට උන්නවල් හරයගු හම්මිදා උන්දොන් හදා කියන්නේ
ක්‍රීඩා කරන නැත්නම් ව්‍යායාම කරනවා. ඔරේ ගොහමිලා දැම්මහම අනාගත කාලය ප්‍රකාශ කරනවා. ක්‍රීඩා කරන්න හෝ ව්‍යායාම කරන්න සැලසුම් කරලා තියෙනවා. හිතාගෙන ඉන්නවා. මොනවා ගැනද මේ කියන්නේ? පළවෙනි උත්තරේ බලන්න චුමල් කෙවික්. කෙවික් කියන්නේ සැලසුම්. චුමල් කියන්නේ සත්‍යාන්තය. චුමල් කෙවික් කියනවා සත්‍යාන්ත සැලසුම්. මෙතන සත්‍යාන්ත සැලසුම් වෙන්න බෑනේ. සතිය දවස් ගැන කතා කරනවා නේද? පියන් වේදේ නම් ටිකක් කාර්යබහුලයි කියලා කිව්වේ. පියන් වේල චුම්පප්පම් විදා කිව්වේ. ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟට කොන්මෝ ඉල්චොන්. ඉල්චොන් කියන්නේ කාලසටහනට. කොන්මෝ ඉල්චොන් කියන්නේ වැඩ කාලසටහන. වැඩ කරන පිළිවෙල. එතන වැඩ කිරීම සම්බන්ධව මොකක් කතා කරන්නේ නැහැ නේද? චිමි හල්තොන්. විනෝදාංශ ක්‍රියාකාරකම්. විනෝදාංශ ක්‍රියාකාරකම් ගැන කොහොමද මෙතන කතා වෙන්නේ නැහැ. පියොන්සෝ සෙන්හල්. සෙන්හල් කියන්නේ එදිනදා ජීවිතය කියනවා. පියොන්සෝ කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය. පියොන්සෝ සෙන්හල් කියනවා සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය ගත කරන ආකාරය. උත්තරේ 4 මේ විස්තර කරන්නේ මේ පොඩි ඡේදන විස්තර කරන්නේ යාගේ සාමාන්‍ය ජීවිතය ගත කරන ආකාරය. සතිය දවස්වල වැඩ කරනවා. ඒ වගේම කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. සත්‍යාන්තය නම් එයයි නිදා ගන්න. එහෙම නැත්නම් පෙරහුදු කිරීම කරනවා. ලබන සතියේ ඉඳලා නම් ව්‍යායාම කරන්න හිතාගෙන ඉන්නවා. උත්තරේ 4. දහසය ඊකරන් සන් ඉවුනන් මෝසිම්නිකා. ඊකරන් මේ ඡේදය සන් ඉයු ලියපු හේතුව. ඉයු කියන්නේ හේතුව. මෝසිම්නිකා කුමක්ද? මේ ඡේදය ලියපු හේතුව කුමක්ද? විහාන්සි 네일 졸장 갈 준비는 다 되었어요. 리한시 하나 리한시 네일 හෙට 졸장 갈 준비. 갈 준비 졸장 කියන්නේ රාජකාරී කටයුතු සඳහා පිටතට යනවා කියන එක. 갈 준비 යෑමට සූදානම් වීම. 졸장 갈 준비 රාජකාරී කටයුතු සඳහා පිටතට යාම සූදානම් වෙන එක තා 되었어요. සියල්ල සූදානම්. සියල්ලද හරිද? 요즘은 මේ දවස්වල සුක්සොයේ සිංහල් පිල්සු පුම්දරි. සුක්සො කියන නවාතැන් වල සිංහල් පිල්සුපම් එදිනෙදා අවශ්‍ය කරන දේවල්. චල් කච්චෝසෝ චල් කච්චෝචෝ ඉස්සනේ සපයන නිසා චිමන් කන්දානේ සනන්ගේ චුවායෝ. චිම් කියන්නේ භාණ්ඩ. කන්තායි කියන්නේ සරලව සැහැල්ලුවට සනන්ගේ චුවායෝ. සදා කියන්නේ මෙතන අසුරනව කියන එක. අඬ සැහැල්ලුවට සූදානම් කරගන්න එක හොඳයි. ශම්පුනා පීනු. ශම්පු කියන්නේ අපි ශම්පු වලට පීනු කියනවා සබන්. සම්පු හෝ සබන් චියක් දත් බෙහෙත් සුගොන් කියන්නේ තුවාය. තුජේ පිසු කතන් ගොසන් වැනි දේවල් පේගෝ ඉවත් කරලා මෙන්දෝගේවා. මෙන්දෝගේ කියන්නේ රේසය සහ චිස්සුල්මන් දත්බුරුසුවක් පමණක් සෙන්ගිසේයෝ සූදානම් කරගන්න. හංගම් මුංජෙත්තෙමුනේ. හංගම් මුංජ කියන්නේ පරිසරික ගැටලු නිසා. පරිසරික නිසා ඉල්වේ යොම්පුමන්. ඉල්වේ යොම්පුම් කියන්නේ අපි එක දවසක් භාවිතා කරලා ඉවත් කරන දේවල්. එක සැරයක් පමණක් භාවිතා කරලා භාවිත නොගන්න දේවල්. මුරෙරෝ චුජේ අංකොදන්යෝ. මොරෙරෝ නොමිලේ චුජේ අංකොදන්යෝ දෙන්නේ නැහැ. කරම් නෙයිල් පොප්සිදා. කරම් එහෙමනම් නෙයිල් පොප්සිදා. හෙට හමු වෙමු. එන හිට හමු වෙමු. මෙතන අහන්නේ මේක ඡේදය ලියපු හේතුව මොකද්ද කියන මැසේජ් එකක් හැටියට යවපුවා මේ කාට හරි රිහාන්ට මැසේජ් එකක් આવලා තියෙන වෙන කෙනෙක්. ඉතින් කියනවා හෙට අපි රාජකාරී ගමනක් යනවා. ඒක සුළුදානක් නේද? මේ දවස්වල නවාතැන් වල එදිනෙදා
භාවිතා කරන දේවල් සපයන හින්දා භාණ්ඩ කන්තන්හි සැහැල්ලුවට සනන්ගේ චුවායස් අසුරන එක හොඳයි. ෂැම්පූ සබන් දත් බෙහෙත් බොරු තුවායක් ටිෂු වැනි දේවල් ඉවත් කරලා රේසර් දත් බොරුසු වගේ දේවල් විතරක් සූදානම් කරගන්න. පරිසරගත හින්දා අපි එදිනදා භාවිත කරලා ඉවත් කරන දේවල් නොමිලේ දෙන්නේ නැහැ. එහෙමනම් අපි හෙට හමු වෙමු. ඔක තමයි මැසේජ් එක තියෙන්නේ. බලන්න මැසේජ් එක ලියපු හේතුව උත්තර හතරෙන් තෝරන්න තියෙන්නේ. පළවෙනි එක කියනවා චුල්චන් චුම්බිනන් ඔන්ජේ හනංචේ කුංකුමේසෝ. චුල්චන් චුම්බි රාජකාරී ක්‍රියාවක් සඳහා පිටතට යෑමේ සූදානම ඔන්ජේ හනංචේ කවද්ද කරන්න කියලා කුංකුමේසෝ ගැටලු සහගත නිසා කුතුහලයක් නිසා ඊළඟට සෙන්ගියාහල් සෙමියොන් තොගුරල් සූදානම් කරගත යුතු සෙමියොන් තොගු නාන කාමරයේ අවශ්‍ය දේවල් අල්ලචුරය දැනුවත් කිරීමට තුන ඉල්වේ යොම්පුම් භාවිතා කළ ඉවත් කරන ද්‍රව්‍ය සයොම් පම්බබල් මාරචුරය භාවිතා කරන ක්‍රමවේදය සයොම් පම්බ භාවිතා කරන ක්‍රමවේදය මාරචුරය කියලා දීමට හතර චිමල් කන්තංගේ සනංචි චිම් කියන්නේ භාණ්ඩ කන්තංගේ සැහැල්ලුවට සන්නන්දි අසුරවද කියලා චොම්ගම් හාගු සිප්පස්සෝ පරීක්ෂා කරලා දැනගන්න කැමති නිසා මොකද ගැලපෙන උත්තරේ හතර උත්තරේ හතර කියන්නේ මේ හතරෙන් කියනවා චිමල් කන්තංගේ සංයන්ජි භාණ්ඩ සැහැල්ලුවට ඇසුරුවද කියලා චොම්ගම් හාගු සිප්පස්සෝ පරීක්ෂා කරන්න. හැබැයි ඊට වඩා පණිවිඩයක් දෙනව නේද? මෙතන කියනවා මෙන්න මේ වගේ දේවල් අයින් කරන්න කියලා කියනවා. අපිට ෂැම්පූ, සබන්, දත් බෙහෙත්, තුවාය, ටිෂු එක වගේ දේවල් අයින් කරලා එදිනදා භාවිත කරලා ඉවත් කරන ද්‍රව්‍ය තියක් විතරක් මියන්දෝගේ කිස්සුල් විතරක් ලෑස්ති කරගන්න. සැහැල්ලුවට අසුර ගන්න කියලා නේද? මේක අපිට වැදගත් පණිවිඩයක් දෙන්න මෙන්න මේක උත්තරය දෙකෙන් කියන්නේ සෙන්ග්‍රියාහල් සෙමියන් තොගරල් අල්ලිචුඩගු අපි සූදානම් කරගන්න ඕනේ සෙමියන් තොගු නානකාමයට අවශ්‍ය කරන ද්‍රව්‍ය අල්ලිචුඩගු දැනුවත් කිරීමට උත්තරය දෙක නේද 17 වෙනි ප්‍රශ්නයන් ඒකරේ නයංගවා කතන්ගොසන් මොසිම්නිකා ඒකර් මේ ඡේදයේ නයංගවා අදහසත් සමග කතන්ගොසන් මොසිම්නිකා සමාන දෙය කුමක්ද කාන්සිනන් කුංජාගේ දනින්චි ඉල්නයොන්චම් තෙවස්මිදා කාන්සිනන් කාන් මහත්මයා කුංජාගේ දනින්චි ආයතනයට පැමිණිලා ඉල්නයොන්චම් තෙවස්මිදා අවුරුද්දක් පමණ ගත වුණා චෙගා උරි කුංජාගේ චෝම් දොරවසල්තේ චෙගා මම උරේ කුංජාගෙස් අපේ ආයතනයට චෝම් දොරවසල්තේ මුලින්ම එන විට කාන්සිගා චොරල් මානේ තවා චෝසෝ කාන්සි කාන් මහත්මයා චොරල් මට මානේ තවා චෝසෝ ගොඩක් උදව් කරලා නල් කුමප්කේ සෙන්ගක් හා විස්මිදා නල් කුමප්කේ සෙන්ගක් හා විස්මිදා කියනවා ස්තුතිපූර්වකව සෙන්ගක් හා විස්මිදා මතක් කරනවා හිතනවා කියලා කියන්නේ නල් කියන්නේ මෙතන නිතරම කියන අත දිනපතාම සෑම මොහොතකම මෙයා කරපු උදව් මතක් කර කාන්සිනන් හල්බල් හාගෝ යාගෙදු චරෙස්සෝ හේසා සරම්දරයේගේ ඉන්ටිගා මන්ස්මිදා කාන්සිනන් කාන් හල්බල් හාගෝ පරිසරෙන් ක්‍රියාශීලී වගේම යාගෙදු චරෙස්සෝ කතා කිරීමත් හොඳට නැත්නම් හොඳින් කතා කරන නිසා
හේසා තරන්දලයගෙන ආයතනයේ පුද්ගලයන්ට හේස සරන්දරයගේ ආයතන පුද්ගලයන්ගෙන් ඉන්කිගා මාංස්මිදා ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. ඉන්කි කියන්නේ ජනප්‍රියත්වය, මාංස්මිදා වැඩි. ජනප්‍රියත්වයක් තියෙන ලොකු ගොඩක් ලොකු ජනප්‍රියත්වයක් එයා ගොඩක් ජනප්‍රියයි. කාන්සන් චේගුවේ කිසු චගතයෝ කාන් චේගුවේ කිසු චගතයෝ චේගුවේ කියන්නේ මෙතන හොඳම කියන එක. හොඳම දක්ෂතම කිසුල් චගතයෝ කිසුල්චා කියනවා තාක්ෂණික ශිල්පියෙක්. තෙෝ වෙලා දක්ෂතම තාක්ෂණ ශිල්පියෙකු බවට පත් වෙලා කොයන්ගේ තොරකල් කරා ගෝ හෙස්මිදා. කොයන් ගමට තොරකල් කරා හෙස්මිදා යනවා කියලා කිව්වා. කාන් දක්ෂතම තාක්ෂණ ශිල්පියෙක් වෙලා ගමට යනවා කියලා කියනවා. පළමු උත්තර හතර මේ අදහසට ගැළපෙන උත්තරේ මොකද්ද තියෙන්නේ කියලා. තොන්යුදරන් කාන්සියේ හල්බල්හන් සොංගයගල් චුහම්නිදා. තොන්යුදල් සේවකයන් කාන්සියේ කාන්ගේ හල්බල්හන් සොංගයෝ. හල්බල්හන් සොංගයෝ කියන්නේ පෞරුෂත්වයට. මොන වගේ පෞරුෂත්වයක්ද? හල්බල් කඩිසර නේද? කඩිසර පෞරුෂත්වයට චුහම්නිදා කැමති. දෙක කාන්සිනන් ඊසරමේගේ මානන් තෝමල් පදස්නිදා. කාන්සිනන් කාන් ඊසරමේගේ මේ පුද්ගලයාගෙන් මානන් තෝමල් පදස්නිදා. මානන් තෝම් කියන්නේ ගොඩක් උදව් පදස්නිදා ලබා ගත්තා. එහෙම කියනද මෙතන? නෑ. නෑනේ මෙයාට කාන් උදව් කරා කියලා කියන්නේ නේද? එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. කාන්සියේ කුමන් කාන්ගේ සිහිනය. කාංගේසෝ කිසුචාරෝ ඉරානන් සිම්මිදා. කාංගේසෝ කොරියාවේ ඉරානන් ගොසිම්මිදා වැඩ කරන එක. කාන්ගේ හිතේ තියෙනවද කොරියාවේ තාක්ෂණ ශිල්පියෙක්ද වැඩ කරන්න? නෑ. කාන් කැමති හොඳම තාක්ෂණ ශිල්පියෙක් විදියට ගමට යන්න. තමන්ගේ ගමට ගිහිල්ලා නැත්නම් තමන්ගේ රටට ගිහිල්ලා රැකියාව කරන්නේ. එහෙමනේ කියන්නේ. කේගුවේ කිසුචා ගත්තයෝ දක්ෂතම තාක්ෂණ ශිල්පියෙක් වෙලා විහංගේ තොරකල් කරගන්න හිස්මිදා. ගමට යනවා කියලා කිව්වා. නැත්නම් තමන්ගේ රට යනවා කියලා කිව්වා. හතරේ උත්තරේ කියනවා ඊසරමන් මේ පුද්ගලයා කාන්සේ පොදා කාන්ට වඩා මොන්ජෝ කුඤ්ඤංගේ දානියගේ සිචක් එස්මිදා. මොන්ජෝ මුලින්ම කුඤ්ඤංගේ දානියගේ සිචක් එස්මිදා. ආයතන යෑම ආරම්භ කෙරුවා. මෙයා කාන්ට වඩා කලින් ආයතනයන් පටන් ගත්තා කියලා කියන්නේ. හැබැයි මෙතන කියනවා කාන් මුලින්ම ආයතන වල තියෙනවා අවුරුද්දකට කලින් ඇවිල්ලා තියෙනවා. මෙයා ආවට පස්සේ කාන් මෙයාට ගොඩක් උදව් කරා කියලා කියනවා. එහෙමනම් මුලින් ඇවිල්ලා තියෙන්නේ කාන් නේද? මොකද ගැලපෙන උත්තරේ එතකොට? එකනේ. උත්තරේ 1. කාන්ගේ මේ පරිසර පෞරුෂත්වයට සේවකයන් කැමති කියන එක. මෙතන කියනවා කාන් ඉන්ගායින්ස් නිදා කියලා. 18 ඒකරේ නයංගුවා කතංගසන් මොසිම්නිකා. ඒකරේ මේ ඡේදයේ නයංගුවා අදහසත් සමග කතංගසන් මොසිම්නිකා සමාන දෙය කුමක්ද? තොයේ චොමින් සෙන්තරන් තාම්දල් ඉරෙල් පුත්තු තූදල් තොඟාන් පොන්මුල් සුරියේ තොරකම් නිදා. හුන්සා වෙනන් කොම්පියුටර් මුරියෝ කියෝග්වා යොංහා මුරියෝ සංයොං Oreni toksokyo sildeng teroppo tayangan programi chinentel idong imida. Hunsa chong edo ilichang eso omural kesu hani onje danji chomin central pamune chusipsio. Choe chomin centeran choe appage chomin center කියන්නේ කොමිෂන්ට් ප්‍රජා මධ්‍යස්ථානය නැත්නම් මහජන මධ්‍යස්ථානය. තාම්දල් පුත්තු තාම්දල් කිව්වේ ලබන මාසේ ඉරෙල් පුත්තු පළවෙනිද ඉඳලා ලබන මාසේ පළවෙනිද ඉඳලා තූදල් තොඟන් මාස දෙකක් පමණ තොඟන් කියන්නේ පමණ කියන එක කොන්මුල් සූරියේ තොරකම් නිදා. කොන්මුල් කියනවා ගොඩනැගිල්ල සූරියේ තොරකම් නිදා අලුත් වැඩියාවක් කරනවා.
සූර්ය හදා කියන්නේ අලුත් වැඩියා කරනවා කියන එක සූර්යතරකම් මෙදා අලුත් වැඩියා කරනවා. කොන්සා හෝවේ ඉදිකිරීම වලින් පසුව හූ කියන්නේ මෙතන පසු කියන එක. කොන්සා හෝවේ ඉදිකිරීම වලින් පසුව කොම්පියුටර් මොරියෝ කොම්පියුටර් පරිගණකය මුරියෝ නොමිලේ ප්‍රයෝග්වා හැදෑරීම සහ යොන්හා මොරියෝ සංයෝග යොන්හා කියන්නේ චිත්‍රපට නොමිලේ නැරඹීමට සංයෝග කියන්නේ එතන තිරගත කිරීම නොමිලේ තිරගත කිරීම ඔරිනි තොක්සොක් යොසෙල් ඔරිනි දරුවන් සඳහා තොක්සොක් යොසෙල් කියවීමේ කාමරයක් දන් ආදිය සෙරොප්පු අලුතෙන්ම ඉදිකරනවා තයංහන් ප්‍රෝග්‍රෑමින් තයංහන් විවිධ ප්‍රෝග්‍රෑම් වැඩසටහන් චේන්තෙල් යොජොන් මිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළා තියෙනවා. හොන්සා ජොංගේදෝ ඉදිකිරීම කරන අතර තමයි දැන් චුන් කියන්නේ අතර කියන එක හොන්සා චුංගේදෝ ඉදිකිරීම කරන අතරතුරත් ඉල්චන් ඒසෝ ඉල්චන් පළවෙනි මහල ඒසෝ සිට පළවෙනි මහලේ ඔම්මුරල් කේසු හානේ ඔම්මු කියන්නේ කාර්ය කටයුතු කේසු හානේ දිගටම කරනවා ඔන්ජෙදන්ජි චුමින් සෙන්තරල් පම්මුනේ චුසිප්සියෝ ඔන්ජෙදන්ජි ඕනම වෙලාවක චුමින් සෙන්ටර් ප්‍රජා මධ්‍යස්ථානය නැත්නම් මහජන මධ්‍යස්ථානය පම්මුන්නේ චුසිප්සියෝ මහජන මධ්‍යස්ථානයේ පැමිණෙන්න. මොකද මේක ඉදිකිරීම කරුවට පළවෙනි මහලේදී කරපු කාර්යයන් ඔම්මු කියන්නේ වැඩ කියන එක මෙතන කාර්යයන් දිගටම කරන නිසා ඕන වෙලාවක පැමිණෙන්න. මේ අහන්නේ මේ ඡේදයේ අදහස සමග සමාන එක. බලන්න උත්තර හතර එක චුමින් සෙන්ටර් කොන්වරන් චිගම් සෝරි චුමින් මිදා. චුමින් සෙන්ටර් කොන්මුල් ප්‍රජා මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල කොන්මුල් ගොඩනැගිල්ල චිගම් දැන් සෝරි චුමින් මිදා අලුත් වැඩියා කිරීම සිද්ධ වෙනවා. දැන් අලුත් වැඩියා කිරීම කරනවද? තාම්දල් ඉරේල් පුතු කියන්නේද කිව්වේ? ලබන මාසයේ පළවෙනිද සිට කියලා කිව්වේ. එහෙනම් අපිට පළවෙනි උත්තරය ගන්න බෑ. ඒක වැරදි ප්‍රකාශනයක්. ඊළඟට දෙවෙනි උත්තරය පාන කුන්සා ජොගේ නන් ඉදිකිරීම කරන අතරතුර චුමින් සෙන්ටරල් ඉයොන් හවුස් ඔප්ස්නිදා චුමින් සෙන්ටර් එක ප්‍රජා මධ්‍යස්ථානය ඉයොන් හවුස් ඔප්ස්නිදා භාවිතා කරන්න බෑ. අවසාන වාක්‍යයෙන් කියනවා කුන්සා ජොගේ ඉදිකිරීම අතරතුරත් ඉල්චන් එස්සෝ පළවෙනි මහලේ ඔම්මුරල් කේසු හානි කාර්යයන් දිගටම කරනවා නොකඩවා කරනවා ඔන්ජෙ දන්ජි ඕන වෙලාවක චුමින් සෙන්ටර් පම්මුහේ චුසිප්සියෝ ප්‍රජා මධ්‍යස්ථානයට ඕන වෙලාවක පැමිණෙන කියලා කියනවා. ඒ කියන්නේ දෙවෙනි උත්තරයත් අපිට ගන්න බෑ කියන එක කියන්නේ නිවැරදි උත්තර විදියට. තුන්වෙනි එක බලන්න කොන්සගා කන්නාමියොන් ඉදිකිරීම අවසන් වුණාම යොරෝ කජි විවිධාකාරයේ ප්‍රෝග්‍රෑමී සෙන්ගිම්නිදා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉදිකිරීම අවසන් වුණාට පස්සේ යොරෝ කජි ප්‍රෝග්‍රෑම් විවිධාකාරයේ වැඩසටහන් සෙන්ගිම්නිදා ක්‍රියාත්මක වෙනවා. මෙතන කියනව නේද? මොනවද කියන්නේ අපිට ඉදිකිරීමෙන් පස්සේ පරිගණකය නොමිලේ උගන්වනවා කියනවා. ඊළඟට නොමිලේ සිනමා පට නැරඹීම ඊළඟට පොඩි ළමයින් සඳහා කියවීම් කාමරයක් ආදිය අලුතෙන් ඉදිරි වෙලා විවිධ වැඩසටහන් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා කියන ඒ උත්තරේ අපිට ටිකක් ළඟ යන බලමු. අවසාන උත්තරය සාම්දරේනන් ලබන මාසයේදී තෝනල් නෙජි අනාදෝ මුදල් ගෙව්වෙන්නේ නැති උනත් ලොම්බරල් පුල්සෝ ස්මිදා ලබන මාසයේ මුදල් ගෙවෙන තුනට චිත්‍රපට බලන්න පුළුවන් හැකියාව තියෙනවා කියනවා. ලබන මාසේ බැලලා ලබන මාසේ ඉඳලා චිත්‍රපට බලන්න බෑ. මොකද තාම්දල් ඉරිල් පුතු තුදල් ලබන මාසේ පළවෙනි ඉඳලා මාස දෙකක් ඉදිකිරීම කටයුතු කරනවා. ඒ කියන්නේ ලබන මාසේ අපිට චිත්‍රපට බලන්න බෑ. තාම ලබන මාසෙන් පස්සේ මාස දෙකකින් බලන්න පුළුවන් චිත්‍රපට. ගැළපෙන උත්තරේ තමයි උත්තරේ 3. අපි යනවා 19 වෙනි ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නේ කියනවා පිපිම්පබන් යුක්චොනින් මිදා. පිපිම්පබ් කියන්නේ කෑමක්නේ. පිපිම්පබ් යුක්චොනින් මිදා. යුක්චොන් 1 යුක්චොන් කියන්නේ 6000යි වොන් කියන්නේ වොන් 6000ක් වෙනවා. නෙම්මියොනන් නෙම්මියොන් කියන්නේ කෑමක්
ඕචනොනි මිදා. ඕචොන් කියන්නේ 5000ක් වොන් 5000ක් කියන්නේ ඕචනොනි මිදා. පිවිම්පක් වොන් 6000ක් වෙනවා. නිම්යොන් වොන් 5000ක් වෙනවා. උත්තර හතර කියනවා මත්. මත් කිව්වේ රස. රස. කප්. මෙතන කප් කියලා උත්තරේ කියවෙන්න ඕනේ. උත්තරේ කප් කියන්නේ ගාස්තුව. වටිනාකම. ඔත් කියනවා ඇඳුම්. ඉල් කියනවා දිනය. නැත්තම් වැඩ රාජකාරිය වල කරනවා. ඉල් කියන මෙතන අපි දිනය කියලා ගන්න පුළුවන් දවස. ගැළපෙන උත්තරේ මොකද්ද? දෙක. වටිනාකම ගැන කතා කරන්නේ යුක්චොන් ඕචොන් කියලා කියනවා නේද? කැම දෙක නම් දීලා කියනවා පිවිම්පක් 6000යි නිම්යොන් 5000යි කියලා. උත්තරේ කප්. අවසාන ප්‍රශ්නේ නේද? 20 පිගා ඔම්නිදා පරම්දෝ මානි පොම්නිදා. පී කිව්වේ වැස්ස. වැස්ස. පිගා ඔම්නිදා වහිනවා පරම් කියන්නේ හුළඟ පොම්නිදා හමනවා. පරම්දෝ පොම්නිදා වහිනවා පරම්දෝ මානි පොම්නිදා හුළඟක් හුඟක් හමනවා. උත්තරයක නල්ෂි කාලගුණය 5ක් පාසල් නිවාඩුව ෆ්යුල් නිවාඩු දින කෙවෙක් සැලසුම. උත්තරේ එක නල්ෂි. ප්‍රශ්න 20 ඉවරයි නේද? ඔව්. ඔයාලට ගැටලු තියෙනවද? දැන් මේ කතා කරපු අතරේ අමාරුදෙන් තියෙනවද ගැටලු තියෙන තැන් ඔයාලට? අපහැදිලි තැන් එහෙම? මට නම් එහෙම තිබ්බේ නැහැ සර්. අනිත් කට්ටියට කොහොමද දන්නේ? ඒක තමයි අනිත් මෙසේජ් එකක් දාන්න කියලා පැහැදිලි තැන තියෙනවනම්. එහෙම ගැටලුවක් නැතුව ඇතිනේ. ඒ වගේ නේ සර්. එක්කෝ 100% පැහැදිලි නැත්නම් 100% පැහැදිලි නැහැ කියන එක තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. මම මැසේජ් එකක් දාලා නේද නැහැ කියලා. ගැටලු නැහැ කියලා තියෙනවද? ඊට පස්සෙත් අපි වේව කරද්දි ඉස්සරහට ඔයාලට කලියෙන් පේපර් එක අපි PDF එකකට දානවනේ. අනිවාර්යයෙන්ම print out අරගන්න නිකන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන කතා කරන්න එපා. ඊළඟට කොලයක් තියාගන්න අලුත් වචනයක් එහෙම නැත්නම් අපිට විස්තර කරන්න ඕන වචනයක් අහුවාම ඒ වචනේ ලියලා වචනයට දාලා තේරුම් ඉස්සරහින් ලියා ගන්න. ඔයාලට මං කියන දේ එක්කලට පැහැදිලි නැත්නම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න මැසේජ් එකේ දාන්න මෙතන පැහැදිලිුන්නේ නැහැ මේ ප්‍රශ්නේ මෙන්න මේ කොටස පැහැදිලි නැහැ කියලා. නැත්නම් ප්‍රශ්නයක් දැම්මත් වන්නේ ආයෙසරක් කියලා දෙන්න මේ ප්‍රශ්නේ කියලා. ඒ වුණා නම් අපිට ආයෙ කියලා දෙන්න පුළුවන් මේ ප්‍රශ්නේම. ඔයාලා කවුරුත්ම මේ සැරේ විභාගෙ ලියන අය නෙවෙයි ඉන්නේ. 25 සර්. එන එකට දාන්නේ ඊළඟ පාස්. ඇඩ්මිෂන් දාන්න ඉන්න අය නේද? ඔව්. පාස්පෝර්ට් එක හදාගෙන තියෙන හැමෝම නේ. ඔව් හදන්නේ තියෙන්නේ සර්. එතකොට අපිට නිව් සිලබස් එකෙන් දෙන්නේ නැත්නම් අර අපි කරමු නිව් සිලබස් එකෙන්. ඒකෙන් නිව් සිලබස් එකේ පොත් දෙක. ඔව් අලුත් පොත් දෙක කරන්නේ ඔයාලට. එතකොට සර් ඒකෙන්ද එක්සෑම් එකට එන්නේ? ඔව් ඒක තමයි ලෑස්ති වෙන්න ඕනේ. පරණ එක කරන්නේ තියෙන්නේ. ඔව්. පරණේ කරලා තියෙන්නේ. ඒකට ඔයාලා ගොඩක් පොත් දෙකම කරන්න. පාඩම් කරන පොත් දෙකම. පරණ පොත් දෙකම සර්. පරණ පොත් දෙකයි අලුත් දෙකයි පොත් හතරම පාඩම් කරන්න. සර්. පරණ පොත් දෙකනොත් ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි වැඩිපුර අවධානයක් දෙන්න ඕන අලුත් පොත් දෙකට. ඒ හින්දා ඔයාලා දැන් කරපින්දා පොත් හතරම පාඩම් කරන්න. අලුත් ඒවා කියලා ගොඩක් නෑ නේද? පරණ පොතේ තියෙන ව්‍යාකරණ ටිකට අලුත් ව්‍යාකරණ ටිකක් එකතු වෙලා තියෙනවා. ඒතකොට අලුතෙන් අර පාඩම් ටික එකතු වෙලා තියෙන හින්දා අලුත් වචන කීපයක් තියෙනවා. ලොකු වෙනසක් නැහැ පොත් දෙක අතරේ. අලුත් ව්‍යාකරණ ටිකක් තියෙනවා අලුත් වචන ටිකක් තියෙනවා එච්චරයි. ඒ හින්දා දෙකම ලෑස්ති වෙන්න තව කල් තියෙනවනේ කොහොමවත්. ලබන මාසේ ඇඩ්මිෂන් දෙනවා කියලා කිව්වට ඒක තාම 100% තහවුරු කරලා නැහැ. මොකද ඇඩ්මිෂන් දෙනවා නම් ඇඩ්මිෂන් දෙනක තව තුනකට කලින් එකක් දැනුවත් කරන්න ඕනේ. මේ දවස් දෙනවා කියලා. තාම එහෙම දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒ හින්දා ලබන මාස 7 වෙනිදා දෙනවා කියන එක වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දවසම දෙන්නත් පුළුවන්. කොහොමද ලෑස්තිලා ඉන්න. අපි සර්කිප්පත් පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. වාට ඇහෙන්නේ නැත්නම් කියන්න ඇහෙන්නේ නැහැ කියලා. පැහැදිලිව ඇහෙන්නේ නැත්නම් ඇහෙන්නේ නැහැ කියලා නොයිස් එක. ප්‍රශ්න 20ක් තියෙනවා. ප්‍රශ්න 20 අපිට වෙලාව තියෙන විනාඩි 22යි. පොඩ්ඩක් සාකච්ඡා කරන්න වෙලාව වෙනස් වෙනවනේ.
ඇහෙන්නේ නැත නැති වෙන මට කියන්නේ ඇහුන්නේ නැහැ කියන එක මැසේජ් එකක් හිටියද දාන්න නැත්නම් ඔයාලා මයික් ඔෆ් කරලා කියන්න බලන්න. 다음은 21번부터 24번까지 문제입니다. 들은 것을 고르십시오. තොරන් ගොසන් කොරසිප්සියෝ තොරන් ගොත් කියන්නේ ඇහෙන දෙය කොරසිප්සියෝ තෝරන්න. ඇහෙන දේ තෝරන්න තියෙන්නේ ඔයාලට. 보기 문제. පොගේ මුංජේ. පොගේ කිව්වේ උදාහරණ මුංජ කියන්නේ ගැටලුව. පොගේ මුංජේ. උදාහරණ ප්‍රශ්නය. 모자. මෝජා ඔයාලට පේනව නේද මෙතන මෝජා කියන එකක් තියෙනවා මේ හෙඩ්සෙට් එකත් එක්කලා ඉස්සරහින්. කීවෙනි උත්තරේද? 4 උත්තරේ 4. 정답은 4번입니다. සොන්දාබන් සාබෝනි නිදා කියලා කිව්වේ උත්තරය 4 කියන එක. 21 ඉඳලා අහගන්න 21번. 21. 땅. 다시 들으십시오. 땅. මොකද උත්තරේ? 3 3 තං කියන කිව්නේ. මේවට තේරුම් ගැන හිතන්න එපා. මොකද සාමාන්‍යයෙන් තේරුම් නැති වචන උතන තේරුම් ඇති වචනක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු වචනයක් කැලලක් වෙනත් පුළුවන්. ඔයාලට තියෙන උත්තරේ ඇහෙන එක තෝරන්නනේ. ඒ හින්දා ඒ උත්තරේ අදාළ උත්තරේ විතරක් බලන්න. 22번. 22. 고개. 다시 들으십시오. 고개. උත්තරේ 4 4 නේද? කොගේ කියලා කිව්වේ. 3 කගේ තියෙන්නේ. එක කියනවා තෝගේ, කොදේ, කගේ, කොගේ. උත්තරේ 4. 23번. 23. 동굴. 다시 들으십시오. 동굴. උත්තරේ 1 සර් 1. තොංගුල් කියලා කිව්වේ තොංගුල් කියන්නේ ගුහාව. 24번. 24. 고치고 있습니다. 다시 들으십시오. 고치고 있습니다. උත්තරේ 2 කොච්චිගෝ ස්මිතා කොච්චිදා කියන්නේ අලුත් වැඩියා කරනවා කියන එකට රෙපයා කරනවා කියන එකට උත්තරේ 2. 다음은 25번부터 29번까지 문제입니다. තාමන් පහත 25 පුත්තු 29 පදි 25 සිට 29 දක්වා මුංජින් විදා ගැටලුව. 다음을 듣고 그림에 알맞은 답을 고르십시오. තාමල් තත්කු හදේවල් වලට සවන් දීලා තත්කෝ සවන් දීලා කරිමේ අල්මජන් තබල් කරිම් කිව්වේ රූපය කියන එකට රූපයට අල්මජන් තබ් අල්මජ් ගැලපෙන තබ් කියන්නේ තෙදබ් කියන එක කෙටි කරලා තබ් කියනවා පිළිතුර කොරසිප්සියෝ තෝරන්න. 보기 문제. පොගේ මුංජේ උදාහරණ ගැටලුව. 이것은 무엇입니까? ඉගොස්සන් මෝසිම්නිකා මේ කුමක්ද මෙන්න මෙතන තියෙන ගැන තමයි අහන්නේ. කතුරක් නේ තියෙන්නේ. ඔව් බලන්න පළවෙනි උත්තරය 1. 종이입니다. චොංගිම්නිදා චොං කියන්නේ කරදාසි චොංගි කියන්නේ කරදාසි චොංගිම්නිදා කරදාසි 2. 상자입니다. සංජා ඉම්නිදා සංජා කියන්නේ පෙට්ටි 3. 가위입니다. කවි කවි කියනවා කතුර
4. 저울입니다. චෝල්. චෝල් කියනවා තරාදී. උත්තරේ නේද? 정답은 3번입니다. 25번. 이것은 무엇입니까? 1번. 약입니다. 2번. 연고입니다. 3번. 붕대입니다. 4번. 반창고입니다. 다시 අහන ප්‍රශ්නය ඉගොසන් මූසිම්නිකා මේ මොකක්ද? අපිට උත්තරේ ගන්න පුළුවන් මේ රූපෙ දිහා හරියට බලලා රූපෙම තියෙන උත්තරේ නේද? දෙකනේ සර්. ඔව්. මේකේ තියෙනවා යොංගු කියලා. බලන්න ආයෙසරයක්. 들으십시오. 다시 들으십시오. 돈 දෙන්න. 이것은 무엇입니까? මේ මොකක්ද? 1번. 약입니다. 1번 약입니다. 약 කියන්නේ බෙහෙත්. 2번. 연고입니다. යොන්ගු කියන්නේ ආලේපන. 3번. 붕대입니다. හුන්දේ වෙරුම් පටේ. 4번. 반창고입니다. පංචංග කියන්නේ ගෝස් වලට. මෙතන යොංගු කියන්නේ ආලේපන. ආලේපන කියන්නේ අපි අර තුවාල වලට ගිහිම ගන්න ආලේපන. මෙතන යොංගු කියලා කියන්නේ වෙන ආලේපන නෙවෙයි. යොංගු කියන්නේ අපිට කැඩුම් කැපිලි තුවාල හිමු වුණාට පස්සේ ආලේප කරන ඒවට. 26번. 26. 여기는 어디입니까? 1번. 병원입니다. 2번. 약국입니다. 3번. 약사입니다. 4번. 우체국입니다. උත්තරයක් තියනවද? තියෙනවා නේද? කී උත්තරේ? 4. 다시 아야, 들으십시오. 여기는 어디입니까? අහන ප්‍රශ්නේ යෝගින නෝදිම්නික මේ කොහේද? මෙතන අපිට මෙන්න මේ බැජ් එක රතු පාට තියෙන මේ ලාංඡනය දැක්කම හඳුනා ගන්න පුළුවන්. මොකද මේ ලාංඡනේ කුරුල්ලෙව්ගේ හැටියට හදපු ලාංඡනයක් තියෙන්නේ. මේ ලාංඡනය දැක්කාම අපිට මතක් වෙන්න ඕනේ පෝස්ට් තැපැකන්තෝරුව. ඒ ඇරෙද්දි මේක නම් අපිට හඳුනා ගන්න පුළුවන් දේ තියෙනව නේද නමක්. උචේකුක් කියන එක අවසානයේ තියෙනවනේ. ඒ නැතත් මෙන්න මේ ලාංඡනේ හඳුනා ගන්න රතු පාට තියෙන ලාංඡනේ කුරුල්ලෙක් හැටියට තියෙන්නේ තැපැකන්තෝරු ලාංඡනේ. 1번. එක 병원입니다. පියංවොන් රෝහල. 2번. 약국입니다. යක්කුක් කියන්නේ පාමසියට. 3번. 약사입니다. යක්ෂ කියනවා ඖෂධ වේදියා. 4번. 우체국입니다. උචේකුක් තැපැකන්තෝරුව. උත්තරේ 27번. 이 사람은 무엇을 하고 있습니까? 1, 전화를 하고 있습니다. 2, 사진을 찍고 있습니다. 3, 큰 소리로 떠들고 있습니다. 4. 쓰레기를 버리고 있습니다. 다시 들으십시오. අහන ප්‍රශ්නේ ඒ සරමන් මොසලව ඉස්මිකා. ඒ සරමන් ඒ කිව්වේ මේ සරම් පුද්ගලයා. මේ පුද්ගලයා මොසලව ඉස්මිකා. මොනව කරමින් ඉන්නවද? 이 사람은 무엇을 하고 있습니까? 1, 전화를 하고 있습니다. චොනහරල් හාව ඉස්මිදා. චොනාදා කියන කෝල් කරනවා.
전화를 하고 있습니다. go 있습니다. කියන්නේ යමක් කරමින් ඉන්නවා කියන අර්ථවත් කරන්නේ. 전화를 하고 있습니다. call කරමින් ඉන්නවා. 2. 사진을 찍고 있습니다. 사진을 찍다 කියනවා ඡායාරූප ගන්නවා ෆොටෝ ගන්නවට. 사진을 찍고 있습니다. ෆොටෝ ගනිමින් ඉන්නවා. 3. 큰 소리로 떠들고 있습니다. 큰 소리로 떠들고 있습니다. 떠들다 කියන්නේ ഘോഷා කරනවා කියලා. 큰 소리로 ශබ්ද නගලා ഘോഷා කරමින් ඉන්නවා. ශබ්ද නගලා කතා කරමින් ඉන්නවා. 4. 쓰레기를 버리고 있습니다. 쓰레기를 버리고 있습니다. කුණු විසි කරමින් ඉන්නවා. උත්තරේ දෙක දෙක පටව ගන්නවා. 이십팔 번 얼마나 있습니까? 1. 5대 있습니다. 2. 6대 있습니다. 3. 5채 있습니다. 4. 6채 있습니다. අහන ප්‍රශ්නේ 얼마나 있습니까? කොයිතරම් තියෙනවද? අපි දැනගන්න ඕනේ මේ තියෙන්නේ මොනවද කියලා. තියෙන්නේ washing machine නේද? කොහොම වුණත් අපිට තියෙන දේ මොන වුණත් අදාළ වෙන්නේ නැහැ රූපේ. අපිට තේරුම් ගන්න පුළුවන් මේ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන දේවල් කියලා. යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන දේවල් නම් ඒකකය තේ කියන එකකේ භාවිත කරන්නේ ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතෙන්දී ඒකකය තේ කියවෙන්නත් ඕනේ. පහක් තියෙන හින්දා අනුත්තරේ 다시 들으십시오. 얼마나 있습니까? 1. 5대 있습니다. 2. 6대 있습니다. 3. 5채 있습니다. 4. 6채 있습니다. උත්තරේ එක එක නේද? 29. පළවෙනි උත්තරේ සසොත්තේ කියලා කියුණානේ. උත්තරේ එක. 29 බලන්න. 번. 고양이가 어디에 있어요? 1번. 탁자 위에 있어요. 2번. 탁자 왼쪽에 있어요. 3번. 탁자 아래에 있어요. 4번. 탁자 오른쪽에 있어요. 다시 들으십시오. උත්තරේ තුන අහන්නේ 고양이가 어디에 있습니까? 고양 කියන්නේ පූසා. 어디에 있습니까? කොහෙද ඉන්නේ? පූසා ඉන්න තැන අහන්නේ. ආයෙ අහන්න. 고양이가 어디에 있어요? 1번. 탁자 위에 있어요. 탁자 위에 있어요. 탁자 කියන්නේ මේසයට. වී කියන්නේ උඩ. මේසය උඩ ඉන්නවා. 2번. 탁자 왼쪽에 있어요. 왼쪽 කිව්වේ වම් පැත්ත. මේසයට වම් පැත්තෙන් ඉන්නවා. 3번. 탁자 아래에 있어요. 아래 කියන්නේ යට. 4번. 탁자 오른쪽에 있어요. ඔරොන්චුක් කියනවා දකුණු පැත්තට. උත්තරේ 3. 다음은 30번부터 33번까지 문제입니다. 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. 보기 문제.
වන 30 33 ගැන කියන්නේ තාමල් තෙත්කු ආදවල් සන්දීලා මුරමේ අල්මජන් තෙදවල් කුරසිත්තියෝ ප්‍රශ්නයට ගැලපෙන උත්තරය තෝරන්න. පොකේ මුංජකේ උදාහරණ ගැටලුවනේ. බලන්න උදාහරණ ගැටලුව අහන්න. 컴퓨터가 있어요? 컴퓨터가 있어요. පරිගණකයක් තියෙනවද? 1. 아니요. 컴퓨터예요. 아니요, නැහැ 컴퓨터예요. පරිගණකයයි. නැහැ පරිගණකයයි. 2. 네. 컴퓨터가 있어요. 네, ඔව්. 컴퓨터가 있어요. පරිගණකය තියෙනවා. 3. 네. 컴퓨터가 없어요. 네, ඔව්. 컴퓨터가 없어요. පරිගණකයක් නැහැ. 4. 아니요. 컴퓨터가 아니에요. 아니요, නැහැ 컴퓨터가 아니에요. පරිගණකයක් නෙවෙයි. ප්‍රශ්නයනික පරිගණකයක් තියද කියලා තියෙනව නම් ඔව් කියන පැනින් පටන් අරගෙන ඇති ධනාත්මක අවසන් වෙන්න ඕන. ඔව් කියන උත්තර දෙකක් තියෙන. එකක් කියනවා නේ කම්පියුටර්ගා ඉස්සෙයෝ. ඔව් පරිගණකයක් තියෙනවා. නේ කම්පියුටර්ගා ඔබ්සෙයෝ. ඔව් පරිගණකයක් නැහැ. ගැළපෙන උත්තරේ දෙක. 정답은 2번입니다. (30번) 약을 드시는군요. 어디 아프세요? 1번 배가 고파요. 2번 약을 샀어요. 3번 두통이 있어서요. 4번 요즘 아주 바빠요. 다시 들으십시오. 약을 드시는군요. 어디 아프세요? 두통이 있어서요. 4번 요즘 아주 바빠요. 다시 들으십시오. 약을 드시는군요. 어디 아프세요? 약을 드시는군요. බෙහෙත් බොනව නේද? 어디 아파요? අසනීපයක්ද? 어디 아파 කියලා කියන්නේ කොහෙද අසනීපය නෙවෙයි. අසනීපයක්ද? 1번 배가 고파요. 배가 고파요. බඩගිනි. තොර බෙහෙත් බොනව නේද? මොනවා හරි අසනීපයක්ද මොකක් හරි අසනීපයක්ද කියලා වහම කියනවා බඩගිනි. 2번 약을 샀어요. 약을 샀어요. බෙහෙත් මිලදී ගත්තා. 3번 두통이 있어서요. 두통이 있었어요. 두통 කියලා කියන්නේ හිසරදයට. 두통이 있었어요. හිසරදයක් තියෙන නිසා. 일단 හිසරදයක් තියෙනවා. 4번 요즘 아주 바빠요. 요즘 아주 바빠요. මේ දවස්වල ගොඩක් කාර්ය බහුලයි. බෙහෙත් බොනව නේද? කොහේ හරි අසනීපයක්ද කියලා අහුවාම කියනවා ගොඩක් කාර්ය බහුලයි කියලා. ගැලපෙන්නේ නැහැ නේ. ගැලපෙන උත්තරේ 3. හිසරදයක් තියෙනවා. (31번) 문화 체험 프로그램에서 무엇을 해요? 1번 한국 문화를 배우고 말고요. 2번 문화 체험을 하고 싶어요. 3번 문화 체험 참가를 신청하면 돼요. 4번 태권도도 배우고 한국 요리도 해요. 다시 들으십시오.
උත්තරාධ 문화 체험을 උත්තරාධ ඉස්සෙල්ලා පරිත්‍තරය 한국 문화를 배우고 말고요. 코리아노 문화 කියන්නේ සංස්කෘතිය. 한국 문화를 배우고 말고요. 코리아 සංස්කෘතිය ඉගෙන ගන්න. 문화 체험을 하고 있어요. 문화 체험 කියන්නේ සංස්කෘතික අත්දැකීමක්. 하고 싶어요. විඳ ගන්න කැමතියි. තුන්වෙනි උත්තරේ කියනවා 문화 체험 참가를 신청하면 돼요. 문화 체험 참가 සංස්කෘතික අත්දැකීමක් 참가하다 කියන්නේ සහභාගී වෙනවා කියන්නේ සහභාගී වීමකට 신청하면 돼요. 아이돌 කරාම හරි. 아이돌 කරන්න පමණයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට තේකොන්දෝ도 배우고. තේකොන්දෝ කියන්නේ 타이콘도ත් 배우고 ඉගෙනගෙන 한국 요리도 해요. 코리아노 සුපවේදයක් කරනවා. අහන ප්‍රශ්නේ 문화 체험 프로그램에서 무엇을 해요? 문화 체험 프로그램에서 무엇을 해요? 문화 체험 프로그램 සංස්කෘතික අත්දැකීම් වැඩසටහනේදී 무엇을 해요? මොකද කරන්නේ? ගැළපෙන උත්තරේ හතර තේකොන්දෝ 배우고 타이콘도ත් ඉගෙන ගන්නවා 한국 요리도 해요. 코리아노 සුපවේදයක් ඉගෙන ගන්නවා. උත්තරේ හතර. 1번. 한국 문화를 배우고 말고요. 2번. 문화 체험을 하고 싶어요. 3번. 문화 체험 참가를 신청하면 돼요. 32번. 이번 회식에는 어디로 갈까요? 1번. 고깃집에 갔어요. 2번. 회식 자리가 불편해요. 3번. 저는 어디든지 괜찮아요. 4번. 회식에 가면 재미있을 거예요. 다시 들으십시오. නැවත සමන් දෙන්න. 이번 회식에는 어디로 갈까요? 이번 회식에는 어디로 갈까요? 이번 회식 මෙවර භෝජන සංග්‍රහයට 어디로 갈까요? කොහෙද යන්නේ? 회식 කියනවා ආයතන භෝජන සංග්‍රහය 어디로 갈까요? කොහෙද යන්නේ? 1번. 고깃집에 갔어요. 고깃집에 갔어요. 고깃집 කියන්නේ මස් සම්බන්ධ ආපන ශාලාවකට කස්සයෝ ගියා. ඒතර අහන ප්‍රශ්නේ ඉබොන් 회식에는 어디로 갈까요? කියන්නේ අනාගත කාලෙන් අහන්නේ උත්තරේ මෙතන තියෙන අතීත කාලෙන්. ඒ හින්දා ගැලපෙන්නේ නැහැ ඒක. 2번. 회식 자리가 불편해요. 회식 자리가 불편해요. 편해요 කියන පහසුයි කියන එක. 불편해요 අපහසුයි. 회식 자리 කියන්නේ භෝජන සංග්‍රහ ස්ථානය කියන එකට. මෙතන කියන්නේ භෝජන සංග්‍රහ ස්ථානය හරි අපහසුයි කියන එක. ඒ උත්තරේ ගැලපෙන්නේ නෑ නේද? කොහෙද යන්නේ කියලා ඇහුවාම ගැලපෙන්නේ නැති උත්තරයක් කියන්නේ. 3번. 저는 어디든지 괜찮아요. 저는 어디든지 괜찮아요. 저는 그게 මමනේ. 어디든지 කියන්නේ ඕනම ස්ථානයක්. 괜찮아요 ගැටලුවක් නැහැ. මට ඕන තැනක් ගැටලුවක් නැහැ. ඕන තැනක් කොට්ටුයි කියලා කියන්නේ. 어디든지 ඕන තැනක්. 언제든지 කියන්නේ ඕන වෙලාවක්. 누구든지 කවුරු වුණත්. 저는 어디든지 괜찮아요. මම ඕන තැනකට කැමතියි. 4번. 회식에 가면 재미있을 거예요. ශේෂයේ කාමයන් 재미있을 거예요. 일단 재미있어요. ආයතන භෝජන සංග්‍රහය ගියාම විනෝදජනක වේවි. ගැලපෙන උත්තරය 3. උත්තරේ 3. (33번) 통로에 물건을 두면 위험하니까 창고에 정리해 두세요. 1번, 네, 청소할게요. 2번, 네, 내일 버릴게요. 3번, 네, 지금 치울게요. 4번, 네, 창고에 있어요.
다시 들으십시오. 통로에 물건을 두면 위험하니까 창고에 정리해 두세요. 존예 물건을 주면 위험하니까 창고에 정리해 주세요. වැඩ කරන තැන භාණ්ඩ තමන ආකාරය ගැන කියන්නේ භාණ්ඩ අපේක්ෂාකාරීව තිබුවාම විමානික. අන්තෝදායක නිසා චංගුවේ චොන්නේ නොසෙයෝ. චංගු කිව්ව ගබඩාවේ පිළිවෙල කර තියන්න. උත්තරේ 1 නේ චොන්සෝ හල්කේයෝ. 1번, 네, 청소할게요. ඔව් පිරිසුදු කරන්නම්. 2번, 네, 내일 버릴게요. නේ නේල් පොරිල්කේයෝ. නේ කියන ඕනේ නේල් පොරිල්කේයෝ හෙට්ට ඉවත් කරන්න විසි කරන්න ඉවත් කරන්න. 3번, 네, 지금 치울게요. නේ ඔව් චිගම් චිවුල්කේයෝ දැන් අස් කරන්නම්. චූදාගෙන අස් කරනවට චිවුල්කේයෝ අස් කරන්නම්. 4번, 네, 창고에 있어요. නේ ඔව් චංගුවේ ඉස්සෙව ගබඩාවේ තියෙනවා. ගැලපෙන උත්තරේ උත්තරේ දැන් අස් කරන්නම් කියන උත්තරේ 3. 은 34번부터 35번까지 문제입니다. 다음을 듣고 이어지는 말을 고르십시오. 34 පුතු 34 37 35 තාමල්තත්කු ආද්‍ය වලට සවන් දීලා යෝජනන් මරල කුරසිප්සියෝ ගැලපෙන උත්තරේ තෝරන්න. 보기 문제. උදාහරණ ගැටලුව 안녕히 가세요. 1. 괜찮아요. 2. 반가워요. 3. 어서 오세요. 4. 안녕히 계세요. 정답은 4번입니다. උත්තර කියන්නේ අන්නුනේ කසයෝ කියලා කියන්නේ හොඳින් යන්න පරිස්සමෙන් යන්න කියන එක. මේක අපේ පොතේ පළවෙනි දෙවෙනි පාඩම් වල තියෙන වචනයක් යන්නේ. අන්නුනේ කසයෝ කියන එක. එතකොට අපිට අනිත් පැත්තෙන් අහන්න ලැබෙන උත්තරේ කෙන්චනායෝ ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියන එක උත්තරේ ගැලපෙන්නේ නැහැ. 2 පංගාවෝයෝ පංගප්තා කියන්නේ හම්බවීම සතුටක් කියන අර්ථය තියෙන්නේ. ඒකත් පරිස්සමෙන් යන්න කියන අර්ථයට ගැලපෙන්නේ නැහැ. ඔසෝසයෝ ආදරයෙන් පිළිගන්නවා. ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. ඊළඟට කියනවා අන්‍යෝන්‍ය කෙසේය හොඳින් ඉන්න. මෙයා පරිස්සමෙන් යන්න කියලා කියද්දී යන කෙනා කියන අපිට අන්‍යෝන්‍ය කෙසේය පරිස්සමෙන් ඉන්න. උත්තරේ 4. මෙතන ඉඳලා අපිට මේ විස්තරය අහන් ඉන්නත් ඕනේ ප්‍රශ්නේ සමන් දෙන්නත් ඕනේ උත්තර 4 ඒ අතරේ තෝරගන්නත් ඕනේ. උත්තර 4 කියවල උත්තරේ තෝරගන්නත් වෙනවා නේද? බලන්න 34 වෙනි ප්‍රශ්නේ අහන්න. 34번. 철사를 잘라야 하는데 펜치가 어디에 있지? 1번, 기숙사에 살아요. 2번, 공구함에 있어요. 3번, 공장에서 만들어요. 4번. 작업장에서 일해요. 다시 들으십시오. උත්තරයක් හොයාගත්තද? බලන්න ආයෙත් උත්තර තමයි කිසුක්සායේ සරායෝ. කිසුක්සා කියන්නේ නේමාසිකාගාරය. සරායෝ ජීවත් වෙනවා. නේමාසිකාගාරයේ ජීවත් වෙනවා. කොංගුහමේ ඉස්සයෝ. කොංගුහම් කියන්නේ ආයුධ පෙට්ටියට ඉස්සයෝ තියෙනවා. ආයුධ පෙට්ටියේ තියෙනවා. තුන්වෙනි උත්තරය කුංජං එසෝ මන්දරෝයෝ. කුංජං කියන්නේ වැඩබිම.
ඒසෝ කියනවා සිත කියන වැඩබිමේදී මන්දරය හදනවා. 작업장 에서 일해요. 작업장 කියන්නේ වැඩ පුඤ්ඤං කියන්නේ ආයතන කියන්නේ මෙතන 작업장 කියන්නේ ආයතන කියන අර්ථය මෙතන තියෙන වැඩබිම කියන. වැඩ කරන ස්ථානයේදී ඉරේව වැඩ කරනවා. අහගන්න නැවතත් 철사를 잘라야 하는데 චොල්සරල චල්ලය හනන්දේ චොල්ස කියන්නේ කම්බිකෝරු චල්ලය හනන්දේ කපන්න ඕනේ. කම්බිකෝරු කපන්න ඕනේ. 펜치가 어디에 있지? පෙන්චිකා ඕදේචි පෙන්චි කියන අඬුවට. අඬුව කොහෙද තියෙන්නේ? 1번, 기숙사에 살아요. නේවාසිකාගාරේ ජීවත් වෙනවා. 2번, 공고함에 있어요. ආයුධ පෙට්ටියේ තියෙනවා. 3번, 공장에서 만들어요. ආයතනයේදී හදනවා. 4번, 작업장에서 일해요. වැඩබිමේ වැඩ කරනවා. උත්තරේ 3. දෙක. සෝරි 2. කොංගුහමේ ඉස්ස වැඩබිම ආයුධ පෙට්ටිය තියෙනවා. 35번, 거기 미래가구 공장이지요? 1번, 여보세요. 2번, 안녕하세요. 3번, 전화 잘못 걸었습니다. 4번, 전화 고장 안 났습니다. 다시 들으십시오. උත්තර හද තියෙන යොප්පසයෝ. යොප්පසයෝ කියන්නේ අපි hello කියන එක කොරියානු භාෂා ජාතින් කියන්නේ යොප්පසයෝ කියලා. ඊට අන්‍යසයෝ ආයුබෝවන් කියන අර්ථය තියෙන්නේ. ඊළඟට 3 චෝනා චල්මොත් කොරොස්මිදා. චෝනා චල්මොත් කොරොස්මිදා කියන්නේ වැරදි අංකයකට අංකණය කෙරුවා කියලා. wrong number කියන එක. චෝනා කොජන් අන්නස්මිදා. දුරකථනය කැඩිලා නැහැ කියලා කියනවා. අහන ප්‍රශ්නේ 거기 미래가구 공장이지요? 거기 어떤 미래가구 공장이지요. 미래가구 කියන ආයතනේ නේද? ආයතනේ නැත්නම් මිරේකාව කියලා කියන්නේ 거기 미래가구 공장이지요. 어떤 මිරේ ලීබඩු ආයතනේ නේද? කාගු කියන්නේ ලීබඩු ආයතනේට මිරේ ලීබඩු ආයතනේ නේද? 1번, 여보세요. 여보세요 කියන්නේ hello කියන්නේ. 안녕하세요. නැසෙ කරනවා අයබෝවන්. 3번, 전화 잘못 걸었습니다. දුරකථන අංකය වැරදියට අංකණය කරලා. 4번, 전화 고장 안 났습니다. චොන්හා කුජන් අන්නස්මිදා දුරකථනය කැඩුනේ නැහැ. તો මෙතන අහන්නේ ප්‍රශ්නය අහන්නේ ඔතන මිරේ ලියවඩු ආයතනය නේද කියන එක. ගැළපෙන උත්තරය එන්න ඕන තුන්වෙනි උත්තරය කියන්නේ ඔයා වැරදි අංකයකට තමයි වැරදි අංකය ඩයල් කරලා තියෙන්නේ. අංකණයක තියෙන වැරදි අංකයක්. චෝනා චල්මොත් කොරස්මිදා. මොකද මේ එකක්වත් ගැළපෙන්නේ නැහැ ඉස්සරහට වාක්‍ය සම්පූර්ණ වෙද්දී. යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. 다음은 36번부터 37번까지 문제입니다. 다음을 듣고 들은 내용과 관계 있는 그림을 고르십시오. 들은 내용과 아부 අදහස සමග 관계 있는 그림 සම්බන්ධයක් තියෙන රූපය කුරසිප්සියෝ තෝරන්න. හොඳින් සමන් දීලා ආවුස්තයට ගැලපෙන රූපය තෝරන්න කියලා. ආවුස්තයට සම්බන්ධයක් තියෙන රූපය තෝරන්න. උදාහරණ බලන්න. 보기 문제. 생일이 언제예요? 3월 2일이에요. අහන්නේ 생일이 언제예요? උපන්දිනය කවද්ද? 3월 2일이에요. තුන්වෙනි මාසේ දෙවෙනිදා. කැලෙන්ඩර් වල හතරක් තියෙනවා. තුන්වෙනි මාසේ දෙක තියෙන කැලෙන්ඩර් වලේ තමයි තෝරන්න තියෙන්නේ අපිට. උත්තරේ 정답은 දෙක නේද? 1번입니다. 36번. 몇 시에 일어납니까? 6시에 일어납니다.
මේක ඔරලෝසු සම්බන්ධ ගැටලු ප්‍රශ්නයක් වෙනස්ම විදිහකට අහලා තියෙන්නේ. අහන්නේ නැවත බලන්න. 시 들으십시오. 몇 시에 일어납니까? 몇 시에 일어납니다. ඊයටද අවදි වෙන්නේ? 6시에 일어납니다. 6시에 일어납니다. 6ට අවදි වෙනවා. සාමාන්‍ය අපි උදේ කාලේ ගැන තමයි මෙතන කතා කරන්නේ. එහෙම කතා කරද්දී ඔය කතා කරන්නේ නැහැ. උදේ කාලේ ගැන කතා කරන්නේ. ඉරොනම්මිදා අවදි වෙනවා. ඔහු 6 ඔහු කිව්වේ හවස. එතකොට ඉරෝනදා අවදි වෙනවා. ඕජොන් උදේ 6. ඊළඟට ඉරොනදා ඔහු පැය 24න් කියනවා 4ට. මෙතන ඉරොනදා අවදි වෙනවා. ඕජොන් දේශි කියලා කියන්නේ නේද? ගැළපෙන උත්තරේ 2. මේ විදිහටත් එන්න පුළුවන් ඔර්ලෝසුව සම්බන්ධ ගැටලු මතක තියාගන්න. කාලය සම්බන්ධ ගැටලු. (37번) 이 지갑은 59,000원입니다. 다시 들으십시오. එතනත් ඉලක්කම් සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. අය අහගන්න. 이 지갑은 59,000원입니다. ඒ චිගබන් ඕමන් කූචොනොනිමිදා. ඒ චිගබ් මේ පසුම්බිය ඕමන් කූචොන්. ඕමන් කිව්වේ 50000ක් කූචොන් කියනවා 9000ට. ඕමන් කූචොන් කියන්නේ 59000යි. කගයොක්ක ගැන කියන වටිනාකම කියන්නේ පළවෙනි එක තියෙනවා ඕමන් යුක්චොන් 56000යි. දෙවෙනි එක ඕමන් චිල්චොන්, ඕමන් පල්චොන්, අවසාන උත්තරේ තියෙනවා ඕමන් කූචොන්. අනිත් ඒවා බලන්න බා චෙප්පුම් වොන්යෝ කගයොක්. ඒ අතරින් ඔයාලට විස්තරය කියවෙන්නේ කගයොක්ක ගැන විතරයිනේ. අනිත් ඒවා වෙනස් වෙන්නත් පුළුවන්, වෙනස් නොවෙන්නත් පුළුවන්. කගයොක්ක හරියට කියන තැන බැලුවා නම් හරියි. උත්තරේ 4. 은 38번부터 40번까지 문제입니다. 35번 පුත්තු 40번까지 38에 සිට 40 දක්වා ගැටලු. 다음 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. තාම ඉයාග්‍රහත එක්කු පාත සංවාදවල සවන් දීලා චිල්මුනේ අල්මජන්ත දබල් කොරසිප්සියෝ ගැටලුවට ගැලපෙන උත්තරය තෝරන්න. 보기 문제. උදාහරණය 여보세요? 투알 씨, 우리 언제 같이 저녁 먹을까요? 이번 금요일 퇴근 후에 먹는 게 어때요? 금요일 저녁에는 야근이 있으니까 토요일에 먹어요. 정답은 3번입니다. බලන්න අහන ප්‍රශ්නේ කලින් තියෙන සංවාදයේ යෝ නම් යෝ කියලා තියෙන යෝ කියන්නේ යෝජා කියන එක කාන්තාව නම් කියනව නම්ජා පිරිමියා ඉස්සර කාන්තාව අහන විදිහට යොබසයෝ තුවාන්සි උරි ඔන්ජේ කච්චි චොනයෝගල් මොගල්කායෝ යොබසයෝ හෙලෝ තුවාන්සි තුවාන් උරි ඔන්ජේ කච්චි චොනයෝග මොගල්කායෝ අපි කවද්ද ඔන්ජේ කියන්නේ කවද්ද කියන එක උරි ඔන්ජේ අපි කවද්ද කච්චි එකට චොනයෝග මොගල්කායෝ ප්‍රාත්‍ය ආහාරයක් ගන්නෙ. ඊට පස්සේ නම්ජා කියනවා ඉබොන් කෙමිල් මේ සතියේ සිකුරාදා තෙගන් හූවේ තෙගන් වැඩ අවසන් වෙලා හූ කියන්නේ පසුව වැඩ අවසන් වුණාට පසුව මොග්නන්ගේ ඔත්තේයෝ කන එක හොඳයි නේද? ඊට පස්සේ අපෝ යෝජා කාන්තාව කියනවා කමිවිල් චොනයෝගේ නන් සිකුරාදා රාත්‍රියේදී යාගනේ ඉස්සනිකා යාගන් කියන්නේ රාත්‍රී වැඩ ඉස්සනිකා තියෙන නිසා තොයුරේ මොගෝයෝ සෙනසුරාදට කමු. ඔය විදිහනේ සංවාදය තියෙන්නේ. ඊට අහන ප්‍රශ්නේ 다음
යෝජනන් කාන්තාව නම් ජයගේ වේචොනරල් හෙස්මිකා. කාන්තාව නම් ජයගේ පිරිමියට වේචොනරල් හෙස්මිකා. ඇයි කෝල් කරේ? මෙයා කාන්තාව යපුසියෝ කෙනෙකුට අපි දැනගන්න ඕනේ දුරකථන සංවාදයක් තියෙන කියලා. අපි දුරකථන සංවාදයක දැනගන්නේ මේ යපුසියෝ කියන එකෙන්. ඇයි මෙයා කාන්තාව පිරිමිට කෝල් කරේ? එයාගල් හරයගෝ. එපොයින්ට්මන්ට් එකක් දාන්න. එයාගල් හදා කියනවා කිවිසුමක් කාලය වෙන් කරවා ගන්න. චූනල හරය ඇනෝම් කිරීමට යක්ෂුග චොන්හරයකු පොරොන්දුවක් දැනුවත් කිරීමට මතක් කිරීමට චුචිකල් චොන්හරයකු නීති සම්බන්ධ මතක් කිරීමට දැනුවත් කිරීමට. ඒතර මෙයා කතා කරන්නේ පොරොන්දු ගැන නේද කතා කරන්නේ? උත්තරේ 3. 주에 외국에서 친구가 한국으로 와요. 와, 정말요? 그럼 그 친구와 여행 가나요? 네. 서울을 먼저 구경하고 경주에 갈 거예요. 다시 들으십시오. තිස්සට ප්‍රශ්න කියන තරන් නෙයොංගුවා කතන් ගොසල් කොරසිප්සියෝ. තරන් නෙයොංගුවා ඇහෙන නැත්නම් සමන් දෙන අදහසත් සමග කතන් ගොසල් කොරසිප්සියෝ. සමාන දේ තෝරන්න. නැවතත් අහගන්න සංවාදේ. 다음 주에 외국에서 친구가 한국으로 와요. තාම්චුවේ ලබන සතියේ වේව්ගේස්සෝ දේශයක සිට චිංගුගා හංගුගුරුවායෝ චිංගු යහළුවා හංගුගුරුවායෝ කොරියාවට එනවා. 와, 정말요? වා වාකු වාව් එකට වාව් චොම්මරියෝ ඇත්තද? 그럼 그 친구와 여행 가나요? කරම් එහෙමනම් ක චිංගුවා ඒ යාළුවත් සමග යොහෙන් කනායව සංචාරය කරනවද? ඇවිදිනවද කියලා අහන්නේ. 네. 서울을 먼저 구경하고 නේ ඔව් සෝල් මොන්ජෝ කුගෙන්හාගෝ සෝල් මොන්ජෝ කියන්නේ මුලින්ම කුගෙන්හාගෝ නරඹලා 경주에 갈 거예요. චොන්චුවේ කල්පයෝ චොන්ජු යනවා. සෝල් මුලින්ම නරඹලා චොන්ජු යනවා. එතකොට උත්තර 4 බලන්න අදහස සමාන කෙනේ තෝරන් තියෙන්නේ නම් ජනන් සෞර චුවාජාන්ස්මිදා නම්ජා පිරිමියා සෞරල් සෝල් චුවාජාන්ස්මිදා කැමති නැහැ පිරිමියා සෝල් වලට කැමති නැහැ. දෙක යෝජනන් නම්ජවා හම්කේ යොහෙන්ගල් කල්කොම්මිදා යෝජා කාන්තාව නම්ජවා හම්කේ පිරිමිය සමග එකට යොහෙන්ගල් කල්කොම්මිදා සංචාරය කරනවා. 3 නම්ජනන් පිරිමියා වේගුක් චිංගුවේගේ විදේශීය යාළුවාට සෞරල් පුයචුල්කොම්මිදා සෝල් පෙන්නනවා. පුයචුල්කොම්මිදා සෝල් නර්මන් අවස්ථාවන් දෙන චුල්කොම්මිදා නාගත කාලෙන් කියන පෙන්නනවා කියලා. 4 යෝජන නම්ජය චිංගුගා හංගුගේ ඔනන් ගොසන් සිරොහම්මිදා යෝජනන් කාන්තාව නම්ජය චිංගු පිරිමියගේ යාළුවා හංගේ ඔනන් ගොසන් කොරියාවට එන එක සිරොහම්මිදා කැමති නැහැ. සිරොහදා කැමති කියන්නේ කාන්තාව පිරිමියගේ යාළුවා කොරියාවට එනට කැමති නැහැ. ඉතින් දිගැලපෙන උත්තරය තමයි උත්තරේ 3. 3. යා කියන්නේ මුලින්ම සෝල් නරඹලා පස්සේ අපි කියොන්ජු යනවා කියලා. ඉතින් දිගැලපෙන උත්තරය 3 වෙනවා. 39 වෙනි ප්‍රශ්නය
39번. 어서 오세요. 어디로 가세요? 오늘 부산 가는 기차표가 남았나요? 잠시만요. 네, 남아 있어요. 몇 시에 출발하시는데요? 그냥 오늘 출발하는 거 아무거나 괜찮아요. 두 명이 같이 앉아서 갈 수 있는 자리로 주세요. 두 분이 같이 앉을 수 있는 자리는 저녁 7시, 8시 반, 10시 기차에 있네요. 몇 시로 하시겠어요? 그럼 8시 반 기차로 주세요. 다시 들으십시오. අහන ප්‍රශ්නය තරන් නයොන්ගවා කතන් ගොසල් කුරසිප්සියෝ. ඇහෙන අදහසත් සමඟ සමාන දේ තෝරන්න. අපි ඉස්සර බලමු උත්තර හතර. නම් ජනන් හුංජා කිචාර තම්නිදා. නම්ජා පිරිමියා හුංජ කියන්නේ තනියම හොංජා. කිචාර තම්නිදා දුම්රිය යනවා. පිරිමියා තනියම දුම්රිය යනවා. යෝජනන් චිංගුවා හම්කේ පුසානේ කම්මිදා. යෝජා කාන්තාව චිංගුවා හම්කේ යහළුවා සමග එකට පූසානේ කම්මිදා. පූසාන් යනවා. තුන යෝජනන් කිචාපියෝගතා පල්යොත්තාගෝ මරෙස්මිදා. කාන්තාව කිචාපියෝ කියන්නේ දුම්රිය පේසපත්ත. තා කියන්නේ මෙතන සියල්ලම පල්යොත්තාගෝ විකුණුණා කියලා මරෙස්මිදා කිව්වා. හතර නම් ජානන් පිරිමියා පූසානේ කනන් කිචාපියුරල්. පූසාන් යන පූසානේ කනන් පූසාන් යන කිචාපියෝ දුම්රිය ප්‍රවේශපත්ත තූජන් සම්නිදා දෙකක් මිලදී ගන්නවා. අපි ආයෙ හමු. 어서 오세요. 어디로 가세요? ඔසෝසයෝ ආදරයෙන් පිළිගන්නවා. ඕදිරු කසයෝ කොහෙද යන්නේ? 오늘 부산 가는 기차표가 남았나요? 오늘 부산 가는 기차표가 남았나요? අද 부산 යන 오늘 부산 가는 අද 부산 යන 기차표 දුම්රිය ප්‍රවේශපත්‍ර 남았나요? තියෙනවද ඉතුරු වෙලා තියෙනවද කියලා අහන්නේ. තියෙනවද? 잠시만요. 잠시만요. පොඩ්ඩක් ඉන්න. 남아 있어요. යා සර්ච් කරලා බලලා කියනවා නේ නම 있어요. ඔව් ඉතුරු වෙලා තියෙනවා. 몇 시에 출발하시는데요? 몇 시에 출발하시는데요? කීයටද පිටත් වෙන්නේ? 그냥 오늘 출발하는 거 아무거나 괜찮아요. 그냥 නිකන් 오늘 출발하는 거. අද පිටත් වෙන ආමුගෝනා කෙන්චිනායෝ ඕනම එකක් ගැටලුවක් නැහැ. අද පිටත් වෙන ඕන දුම්රිය ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. 두 명이 같이 앉아서 갈 수 있는 තුමයෝගේ දෙන්නෙක් කච්චි අංජස්සෝ එකට වාඩි වෙලා කල්සු ඉන්න යන්න පුළුවන්. යන්න හැකියාව තියෙන 자리로 주세요. චාරේරෝ චුසයෝ ආසනයක් දෙන්න. දෙන්නෙකුට එකට වඩා යන්න පුළුවන් ආසනයක් දෙන්න. 두 분이 같이 앉을 수 있는 자리는 තුබෝනේ කච්චි අංජස්සු ඉන්න චරින දෙන්නෙකුට එකට වාඩි වෙන්න පුළුවන් ආසන 저녁 7시, 저녁 7시 රෑ 7 8시 반, 8시 반 8:00 10시 기차에 있네요. 10시 කිචයි ඉන්නේ요 10 දුම්රියේ තියෙනවා. මෙන්න මේ දුම්රිය තුනක් කියලා කියනවා. ඒ දුම්රිය තුනේ දෙන්නෙකුට වඩා යන්න පුළුවන් ආසන එකට වඩා යන්න පුළුවන් ආසන තියෙනවා. 몇 시로 하시겠어요?
몇 시로 하시겠어요? කීයටද යන්නේ? කීයටද වෙන් කරන්න ඕනේ? 그럼 8시 반 기차로 주세요. 그럼 එහෙමනම් 8시 반 기차로 주세요. 10 හමාරේ දුම්රිය දෙන්න. උත්තරේ පැහැදිලි නේද? අදහස ඔව්. සමාන උත්තරයක් තියෙන්නේ උත්තරේ 4. නම් ජනන පුසානේ කනන් ඉච්ඡාපිවරල් තුජසස්මිදා පෙරමියා පුසන් යන දුම්රිය ප්‍රේසපත් දෙකක් මිලදී ගත්තා. යාළුවත් එක යනවා කිව්වේ. අවසාන ප්‍රශ්නේ තියෙන්නේ නේද? 40번. 40. 진수 씨, 어디 그렇게 바쁘게 가세요? 백화점이 문 닫기 전에 가야 해서요. 뭘 사려고 하는데요? 내일 회사 면접이 있는데 집에 있는 구두가 다 낡아서 신을 수가 없겠더라고요. 그래서 빨리 하나 사려고 해요. 빨리 가봐야겠네요. 같이 가서 골라줄까요? 제가 다른 건 몰라도 남자 구두는 잘 고르거든요. 그래요? 그럼 같이 가주세요. 고마워요. 다시 들으십시오. 4වෙනි ප්‍රශ්නේ කරන්නයන්ගවා කතන්ගොසල් කොටසිප්සියෝ. අහන දේට අහන අදහස් සමග කතන්ගොත් සමාන දෙයක් කුමක්ද? කොටසිප්සියෝ තෝරන්න තියෙන්නේ. සමන් දුන්නු අදහස් සමග සමාන දේ තෝරන්න තියෙන එක. උත්තර තමයි ඉස්සෙන යෝජන නේල් ව්‍යංජබල් කොම්නිදා. යෝජා කාන්තාව නේල් හෙට ව්‍යංජබ් කියන්නේ සම්මුඛ පරීක්ෂණයකට පොම්නිදා මුහුණ දෙනවා කියන අර්ථය තියෙන්නේ. කාන්තාව හෙට සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙනවා. නාම්ජානන් චිබේ චෝන් කොදුගා මන්ස්මිදා. නම්ජා පිරිමියට චිබේ ගෙදර චෝන් කොදුගා මන්ස්විදා හොඳ සපත්තු ගොඩක් තියෙනවා. කුදු කිව්වේ සපත්තු මන්ස්විදා ගොඩක් තියෙනවා. යෝජනන් කාන්තාව පෙක්පජමේ කනංජුන් යොස්මිදා. පෙක්පජම් කියන්නේ සාපු සංකීර්ණයකට shopping mall එකකට කනංජුන් යොස්මිදා යන අවස්ථාවක හිටියේ යන ගමන්. 4 namjanan menjobek singku kal kudural salkomida. Namja පිරිමියා menjobek සම්මුඛ පරීක්ෂණයට සිංගෝ කල් කුදුරල් දාගෙන යන සපත්තු සල්කොම්මිදා මිලදී ගන්න සූදානම් වෙනවා. මිලදී ගන්න ඕනේ. අහගන්න විස්තරේ නැවතත්. 진수 씨, 어디 그렇게 바쁘게 가세요? චින්සුට කතා චින්සුස්සේ චින්සු ඕදී කරුගේ පප්පුගේ කසයෝ. කොහෙද මෙහෙම ඉක්මනට යන්නේ? පප්පුගේ කසයෝ කාර්යබහුලව යන්නේ. 백화점이 문 닫기 전에 가야 해서요. පෙක්හජමි සාපු සංකීර්ණය මුන් චත්චි ජොනේ දොරවහන්න කලියෙන් කය එස්සයෝ යන්න ඕන. 뭘 사려고 하는데요? මොල් සරගහනන්දයෝ මොනොද මිලදී ගන්නේ. 내일 회사 면접이 있는데 නෙයිල් හේසාම් යංජොබ ඉන්නන්ද හෙට ආයතනයේ සම්මුඛ සපරීක්ෂණයක් තියෙනවා. 집에 있는 구두가 චිබේ ඉන්නන් කුදු ගෙදර තියෙන සපත්තු 다 낡아서 신을 수가 없겠더라고요. තා නල්ගස් ඔක්කොම කල්පැනල නැත්තම් කාලේ ගත වෙලා සිනස්ග ඔප්කෙත්ත කරුගියෝ දාන්න බැහැ. දාන්න බැරි තත්ත්වයටපත් වෙලා. 그래서 빨리 하나 사려고 해요.
කොරෙසෝ එම නිසා පල්ලි අනාසාරයකු හේයෝ. ඉක්මනටම එකක් මිලදී ගන්න ඕනේ. 빨리 가봐야겠네요. පල්ලි කබායගෙන්නේයෝ. ඉක්මනටම යන්න වේවි. 같이 가서 골라줄까요? කච්චි කස්සෝ එකට ගිහිල්ලා කොල්ලචුල් කායෝ තෝරලා දෙන්නද? එකට ගිහිල්ලා තෝරලා දෙන්නද? 제가 다른 건 몰라도 චෙගා මම තරංගන් බොල්ලාදෝ වෙනත් දේවල් දන්නේ නැති වුණත් මම වෙනත් දේවල් දන්නේ නැති වුණත් 남자 구두는 잘 고르거든요. නම්ජා කොදුනන් පිරිමි සපත්තු චාල් කුරදා කොදුනියෝ හොඳින් තෝරනවා. පිරිමි සපත්තු නම් හොඳට තෝරනවා. එහෙමද? 그럼 같이 가주세요. පච්චේ කාචුසේයෝ. එහෙමනම් එකට යමු. 고마워요. ස්තුතියි. උත්තරේ හතර උත්තරේ 4 පිරිමියා සම්මුඛ පරීක්ෂණය මුහුණ දෙන්න සබද්දයක් ගන්න යන ගමන් ඉන්නේ නේද? තොච්චර කිවරයි නේද? පේපරේ අවසන්නේ. පේපරේ ප්‍රශ්න 40ම හරි පායි ඉන්නවද? මගේ නන්නේ නෑ. අනිත් අය කතා කරෙත් නෑනේ නේද? පේපරේ නැවත නැවත බලන්න. නැවත නැවත කියවන්න විකල්ප අමාරු වැඩි. වෙනම ලියාගන්න පේපරේට අමුණන්න පිටට අමාරු වෙච්ච දේ පාඩම් කරලා ඉවර වෙලා ආයෙ පේපරේ කරන්න. තෝත්තනම කරොත් එමාට කටපාඩම් වෙනව ඇරෙද්දි වෙන මොනවත් නැහැ. 180ක් දාලා තියෙනවා. කවද 180? දේව් දේව් කතා කරේ නෑ නේද අද? ඈ මගේ 38ක් හරිද කීයක් හරිද? 38ක් ඒත් දෙකක් අවුල්නා නේද? 90යි නේ. 16යි 31යි වැරදුනා 16 වර්ධින හේතුව මොකද්ද? 31 කියන්නේ නම් තොච්චි එකක්නේ. 31 ලේසියිනේ. අර අහන් ඉන්න එකේ මොකක් හරි සීන් එකක් වුණා 16 ඒ කියන්නේ ඡේදයක් තියෙන නේද? මොකක්ද උනේ ඒකේ? මේකේ මං හිතුවා උත්තරේ 4 ඉන්නේ කියලා පේපරේ නැවත නැවත කියවන්න. දේව් එක්සෑම් ළඟයි නේද? හවුද? ඔය පේපරේ කලින් කරලා තිබුණේ නෑනේ ක්ලාස් එකේ නේ? මම ඇවිල්ලා තිබ්බ නැති මේ පේපර් විතරක් තිබ්බ කරලා නැහැ. දැන් දේව් මේ දවස්වල පේපර් දෙක තුනක් අයි කරන්න පරණ පේපර් එකතු කරලා පේපර් දෙක තුනක්වත් කරන්න. හරි අපි අද නතර කරමු. ඔයාලට මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ගෲප් එකට දාන්න. සර් ඊළඟ පේපර් එක කරන්න කලින් ගෲප් එකට දාන්න පේපර් කරන දිනය. ඒත් මේ වගේ තමයි නයිට් එකක් කරන්නේ රාත්‍රී පන්තියක් විදියට. එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක්. Okay.